කලාවැවේ දිය ගැඹුරේ සැලෙන සලා රැඟුම් බලයි අවුකන බුදු පිළිම වහන්සේ නිසල නෙතින් බැලුම් බලා නිහඬ මුවින් බණ කියයි අවුකන බුදු පිළිම වහන්සේ ප්‍රඥාවේ යුග නඟුලෙන් ලොවේ කෙතේ සීසේවා ශ්‍රද්ධාවේ බිජු වටයෙන් විමුක්තියේ ඵල නෙළුවා කලාවැවේ දිය ගැඹුරේ සැලෙන සලා රැඟුම් බලයි අවුකන බුදු පිළිම වහන්සේ කසී බමුණ මේ ගොවිතැන බුදුන් අතින් ඉටු කෙරුණා එදා දෙචූ අමාදහම නිහඬ මුවින් පැවසෙනවා දිවා එළියේදී අඹ වෙතින් නැගෙන කිරණ විහිද වඳී අවුකන බුදු පිළිම වහන්සේ කලාවැවේ දිය ගැඹුරේ සැලෙන සලා රැඟුම් බලයි අවුකන බුදු පිළිම වහන්සේ දිවා එළියේ දියඹ වෙතින් නැගෙන කිරණ විහිද වඳී. මේ තමයි අද අපේ මාතෘකාවට යම් පූර්විකාවක් සපයන ඉතාම වටිනා කියන මේ ගීතේ ඛණ්ඩය ඔබට ශ්‍රවණය වෙන විටම ඔබට හැඟේවි අද අපි කතා බහ කරන්නේ කුමක්ද කියලා. අපි අඳුරට අකමැති જાතියක් නෙවෙයි. අපි අඳුරට සාප කර જાතියක් නෙවෙයි. අපි අඳුරෙන් එළියට යන්න උත්සාහ කර જાතියක්. අපි අඳුරට එළියක් වෙන්නට උත්සාහ කර જાතියක්. ආලෝකෙන් ආලෝකයට යන්න අපි උත්සාහ කර જાතියක්. අපි ඒ සඳහා යෝධ බලය, යෝධ ශක්තිය, මහා දාගැබ් තැනූ જાතියක්. නමුත් යටත් විජිතවාදයේ අඳුරින් අපේ දැස් හඳ වෙලා තියෙන යුගයක ಜಾතියේ net පහන් දැල්වන්නට අදත් නැන පහන මෙතෙන් සිට ආරම්භන්නට අපිට අවසරයි. නැන පහනේ ධම්මෙලිය තමයි දැයේ පිනට උපන් අතිපෝజ్య ගෞරවනීය අපේ බණ්ඩාරල අමිතානන්ද අපේ නායක ස්වාමින් වහන්සේව අපි පාදාභිවන්දනයෙන් ආරම්භයේදීම පිළිගන්නවා. ඒ වගේම අපේ මේ ගීතයෙන් ඉතාමත්ම ආරම්භයේදීම මේ අපේ වැඩසටහන හැඩවැඩ කළ අපේ යුගයේ පහළ වෙලා ඉන්න අද දවසේ අපිට ඉන්න ප්‍රවීණතම සංගීතඥයන් අතරින් අපේ අද දවසේ ජීවමානව ඉන්න ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක ශිවරින්වත් අපි ආරම්භයේදීම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඵලදායිතාව සහ ළමා මනෝවිද්‍යාව පිළිබඳ උපදේශක ප්‍රවීණ දේශක ලාල් පොන්සේකා මෙතුමාවත් අපි ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා සෝභා දහම සහ බුදු දහම කියන්නේ බොහොම සමීප කාරණාද කියන කාරණාව අද අපේ සමාජ ඉදිරියේ තියෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා සෝභා දහම බුදු දහම පිළිබඳ වැඩියෙන් කතා කළ යුතු යුගයකයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා අපිට බොහෝ ලිපි වලින් අපිට නැන පහනට ලැබිලා තියෙන ලිපි මගිනුත් මේ කාරණාව තිරසර වෙනවා. අපිට අපේ හඳුරන්නේ අපිට ලිපි බොහොමයක් ලැබිලා තියෙන. ඒ අතරින් අපිට අහක දාන්නට බැරි ප්‍රධාන ලිපියක් අපි ආරම්භයේදීම තෝරාගත් අපේ හඳුරන්නේ මේ කඩුවෙල ප්‍රදේශයෙන් අපිට ලැබුණු ලිපියක්. අපේ හඳුරන්නේ මේ ලිපියෙන්ම අපිට මේ නැන පහනට යම් ප්‍රවේශයක් ලබා ගන්නට හැකියාව තිබේ කියලා මම විශ්වාස කරනවා. ඔබ වහන්සේ අපිට මේ සඳහා ලබා දෙන පූර්විකාව කෙබඳුද කියලා දැන කියා ගන්නට කැමති අපේ හඳුරන්නේ. ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටත් අන්තර්ජාලය හරහා නැන පහන නරඹන ලෝකවාසී බෞද්ධ අබෞද්ධ සියලු දෙනාටත් තුනුරුවන්ගේ ආශිර්වාදයත්
සියලුම දෙවියන්ගේ රැකවරණයත් ආරක්ෂාවත් සැලසී ස්වභාව ධර්මයේ ආශිර්වාදය 100% ලබා ගන්න. බුදුදහම ඔබේ මනසට ආලෝකයක් වේවා, පහනක් වේවා කියන මෛත්‍රී ප්‍රාර්ථනාවෙන් තමයි අපි සියලු දෙනා හැමදාම නැනපහනට සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන් මතක් කළ යුතු දෙයක් තියෙනවා. මෙතෙක් නැනපහනේ ආලෝකයේ දිගින් දිගට රැගෙන ආවේ පින්වත් අපේ චාමික ජනකාන්ත පුතණුවන්. එකපාරම බලනවා ඇති කට්ටිය මොකද චාමිකට උනේ කියලා. කරු සභාපතිතුමාගේ ආරාධනයෙන් TNL ආයතනයේ වෙනුවෙන් එතුමා අද මේ මොහොත වෙනකොට චීනයේ ඉන්නේ. ආයතනයේ රාජකාරී කටයුත්තක් සඳහා ගිහිල්ලා. දැන් එතුමා එහෙ රාත්‍රී 2:00ට මේ රාත්‍රී 9:00ට අපිත් එක්ක කතා කළා හැමෝම. ඉතින් චාමික වෙනුවට නැනපහන කියලා කියන්නේ අතිපූජනීය ගෞරවනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ලෝකයට හඳුන්වලා දීලා ලෝකයේ සියලු දෙනා අඳුරෙන් එළියට අරගෙන අඳුරෙන් එළියට ගත්තු ජනතාවගේ නැනනුවන දල්වන්න පත්තු කරපු පහන මීට අවුරුදු 17කට විතර උඩදී. පින්වත් සෝම ස්වාමීන් වහන්සේගේ පුංචිම ගෝලයා තමයි මේ ඉන්නේ චාමික මොනසිංහ පුතා. ඊටාම දක්ෂ උගතෙක්. ඒ විතරක් නෙමෙයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය රකින්න දැයේ පිනට පහළ වෙච්ච දරුවෙක්. පොඩි කාලේ ඉඳලම බුදුහාමුදුරන්ගේ ආශිර්වාදය, තුනුරුවන්ගේ ආශිර්වාදය, සියලු දෙවියන්ගේ රැකවරණ ලබාගෙන තමයි පාසල් යන අවදියේ ඉඳලම පින්වත් සෝම ස්වාමීන් වහන්සේගේ ඇසුර ලැබමින් උන්වහන්සේට ඒ ශාසන ප්‍රබෝධය ඇති කරන්න විශාල දායකත්වයක් දැරුවා. ඒ කාලේ ඉඳන්ම දන්න දරුවෙක් අද ඉතින් මහා ලොකු ලොක්ෙක් වෙලා දැවැන්ත ජනමාධ්‍ය කරුවෙක් බවටත් පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ චාමික මොනසිංහ පුතා මට මතක් කළා අද අපිට කතා කරන්න තියෙන මාතෘකාව බැලුවම ස්වභාව දහම සහ බුදු දහම. ඇත්තටම පින්නතුනි අපේ රටේ බෞද්ධයන්ට තවමත් බුදු දහම කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න බැරි වෙලා තියෙනවා. මේ මිත්‍යා දෘෂ්ටික අදහස් මේ ආගම දහමට එකතු කරපු නිසා. ස්වභාව දහම කියන එක 100% ලෝකයට ප්‍රකාශනය කළේ බුදුහාමුදුරුවෝ. එතකොට බුදු දහම කියන්නේම ස්වභාව දහම තමයි. ලෝකේ තියෙන ස්වභාව ධර්මයේ පරම සත්‍ය. ලෝකේ තියෙන පරම ඇත්ත ලෝකෙට හඳුන්වලා දුන්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. උන්වහන්සේට ඒක හඳුන්වලා දෙන්න සාරාංශක කල්පලක්ෂයක් ස්වභාව ධර්මات එක්ක ඇසුරු කරලා ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙලා බලනකො රජපෞලක ඉපදුන රාජකුමාරයා ඉපදුනේ ගහක් යට. උන්වහන්සේ මේ තුන් ලෝක මවිත කරන තුන් ලෝකාග්‍ර බුද්ධියක් අවදි කරගත්තේ වයස අවුරුදු 35 දී ගහක් යට. අන්තිමට වසර 45ක් 45 වසරක් මහා විශිෂ්ට සේවාවක්. පොඩි සේවාවක් නේ. අනිත් හැම දුකකින්ම මිනිහෙක් නිදහස් කරන්න පුළුවන් මොනවායින් හරි. හැබැයි මේ සසර ගමන නවත්තන සාංශාරික දුක්ඛයන්ගෙන් අතමුදවා සියලු සත්වයන් සදාකාලික සනසිල්ලට සදාකාලික නිවීමකට යොමු කරපු මේ උත්තරමය අන්තිමට පිරිනුවන් පෑවදාලිත් ගහක් යටතේ. ඒ කියන්නේ අපි හම්දන්නේ බෝසතාණන් වහන්සේ උපත ලැබීම බුදු වීම පරිනිර්වාණය මේ තෙමගොල්ම සිදුවුනේ ස්වභාදාමයේ ස්වභාදාමයේ ආශිර්වාදයෙන් මත බිහිවුනේ. ඒක තමයි අපේ වික්ටරත්නායක මැතිතුන් මේ ගීතේ මම අහගෙන හිටියා. අද තමයි මට ඕක ඇහුනේ. මේකේ කියනවා එදා ශ්‍රී මුඛයෙන් දේශනා කරපු බුදුරජාණන් වහන්සේ අද අවකනට වැඩලා එහෙමයි. අවකන උන්වහන්සේගේ නිසල මුවින් එදා කියාපෑපු ස්වභාව ධර්මයේ අසිරිය කලාව දිහා බලාගෙන උන්වහන්සේගේ ඒ පණිවිඩය අදත් ගලනවා කියලා. ඉතින් ඒ නිසා අද අපි කතා කරන්නේ ස්වභාව ධර්මයට
ගෞරව කරන අයට ලැබෙන ශාන්තියත් ස්වභාව ධර්මයට එරෙහි වෙන අයට ලැබෙන විපාකයක් කතා කරන්න හොඳ දවසක්. එදා බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරන මේ උතුම් වූ වෙසක් පුර 15ක් පොහොය පැවතින මාසයේ මුළු තුන් ලොවක් සුවපත් කරන්න ස්වභාව ධර්මයේ පුබුදුන කාලේ වෙසක් මාසය. අපේ රටට 2600 බුද්ධ 2560ක් වෙන මේ බුද්ධ වර්ෂයේ මෙවර වෙසක් එකට මම හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ දළදා හාමුදුරුවෝ මේ රටේ වැඩ ඉන්න නිසා උන්වහන්සේට හෙවණ දුන් ජයසිරි මහ බෝධීන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න නිසා සමහරට ඒ බුදු ගුණයට දරා ගන්න බැරි ඇති බුදුදහම පවතින රටක මේ තරම් හානියක් දහමට වෙන්නේ ඇයි ස්වභාව ධර්මයට වෙන්නේ ඇයි සත්වයන්ට වෙන්නේ ඇයි කියලා මොකද බුදුහාමුදුරන්ගෙන් බණ අහපු දෙවිවරු තවමත් ඉන්නවනේ මහත්තයා තවමත් ජීවමාන මේ දෙවියන් කම්පා වෙලා ඇති ඇයි බුදුදහම පවතින රටක මේ තරම් ස්වභාව ධර්මයට එරෙහි වෙන්නේ මිනිස්සු ඒක නිසාද දන්නේ නැහැ කියලා මට හිතෙනවා ස්වභාව ධර්මය විහිම්ම විශාල හානියක් මේ මාසය ඇතුලේ අපිට සිද්ධ වුණා ඒ නිසා විශාල ජනතාවක් මේ වෙනකොට දුකටපත් වෙලා ඉන්නවා ජල ගැලීම නිසා කඳු නායා යාම නිසා විශාල මේ ජල රකුසට බිලි වෙච්ච ජීවිත හානි වෙච්ච විශාල පිරිසක් ඉන්නවා 100 ගාණක් එක තප්පර ගාණකින් පස් ගොඩට යට වෙලා ගියා ආයේ කවදාකවත් නැගිටින්න බැරි වෙන මේ විපතටපත් වෙච්ච විශාල දහස් ගාණක් ඉන්නවා ඒ අතරින් මම වැඩ ඉන්නේ බියගම අපේ බියගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් ස්වාමින් වහන්සේ රාසගල සීවලී නායක ස්වාමින් වහන්සේ මේ දැන් මම නැනපහනට එන්න මොහොතකට කලින් හවස 6:00 විතර මගේ ආරාමයට ඇවිල්ලා කිව්වා අමිතානන්ද වහන්සේ නැනපහනට සම්බන්ධ වෙනකොට මගේ පන්සලේ යට වෙලා කියලා මට ඉතින් ආධාර ඉල්ලන්න බෑනේ මහත්තයා මෙච්චර රටේ මිනිස්සු මට සලකද්දි. ඉතින් මගේ ඇත්තටම මගේ බියගම කොට්ටුන්න සිරි දේවමිත්‍ර යෝගාශ්‍රමය කියන එක සිවිලිම මට්ටමටම යට වෙලා. ඒක තට්ටුවක් සම්පූර්ණම යට වෙලා. පොඩි හාමුදුරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ අපිට නම් කොහෙන් හරි දාන ටික ලැබෙනවා. නමුත් අපිට සතර පේරුවේ සතර දිබ්බාගේ මුළු දායකයෝ ඔක්කොම යට වෙලා. ගෙවල් දොරවල් විශාල ප්‍රමාණයක් යට වෙලා තියෙන වහල දක්වා. ඉතින් ස්වාමීන් වහන්සේලා ඒ වගේම නොයෙකුත් සංවිධාන මගින් විශාල ආධාර ප්‍රමාණයක් බෙදනවා. ඉතින් මේ සීවලී ස්වාමීන් වහන්සේ මට ආරාධනාවක් කළා සභාපතිතුමාගේ අවසරයේ පරිදි මේ අපේ බියගම විතරක් නෙවෙයි මේක දැන් අවිස්සාවෙල්ල ඉඳලා පල්ලෙහා තොට ළඟට එනකම් හෝදරට එනකම්ම ගඟ දෙපැත්තේ ඉන්න හැමෝම පොහොසත් දුප්පත් බෙහෙදයකින් තොරව හැමෝටම ස්වභාව ධර්මයේ ස්වභාව ධර්මයේ විහිම්ම හඳුන්වලා දුන්නා. හැම කෙනෙකුටම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ස්වභාව ධර්මයෙන් අපිට දුන්නු පණිවිඩයක් ආශිර්වාදයක්. ඉතින් නමුත් හැමෝම විපතටපත් වෙලා මේ සියලු දෙනාට පුළුවන් තරම් ආධාර ලැබුණා උපකාර ලැබුණා. ඇත්තටම මම දන්න මේ තරම් විපතකදී මේ තරම් උපකාර කරන කරුණා මෛත්‍රී සිත් තියෙන පිරිසක් අපේ රටේ හිටියා කියන එක දැනගත්තේ රජයේ ප්‍රථමයේ අපේ සාමාන්‍ය ජනතාව අසරණ වෙච්ච අයට උදව් උපකාර කළා. ඉතින් ඒක මං හිතන්නේ රත්තරන් දෙමව්පියනි ප්‍රමාණවත් නැහැ. මොකද දරුවන්ට පාසල් දරුවන්ට වෙලා තියෙන හානිය බැලුවාම තව අවුරුදු ගාණක් යනකම් ඒ දරුවන්ගේ මානසික මට්ටම හදලා දරුවන්ගේ සියලු පොත්පත් සියල්ල විනාශ වෙලා සියලු දේපල අහිමි වෙලා තියෙන වතුරට යට වෙච්ච අයට. ඒ නිසා පින්වත් මේ රාසගල සීවලී ස්වාමීන් වහන්සේ ඔබ දන්නවා හේයන්තොඩුවේ තායි පන්සලේ ලොකු හාමුදුරුවෝ උන්වහන්සේ ඇතුළු අපේ විශේෂයෙන් කොට්ටුන්න සිරි දේවමිත්‍ර යෝගාශ්‍රමයේ පොළොන්නරු යමිසිරි ස්වාමීන් වහන්සේ ඇතුළු මේ පැත්තේ ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයක් තම තමන් වහන්සේලාට පුළුවන් විදිහට දායකයා එකතු කරගෙනත් බෙදුවා. තව නොයෙකුත් සංවිධාන මගින් උදව් උපකාර කරනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මුළු බියගම ආසනයේම ඔරුවෙන් ඇවිදලා තනියම ඒ හොයාගත්ත කරුණු ටිකෙන් මට ඇවිල්ලා කිව්වා කොහොම හරි විශේෂයෙන් TNL ආයතනෙත් විශාල
සේවාවක් සිද්ධ කරනවා සමාජ මෙහෙවර. මේ දවස්වල මේ දිනවල දිගටම ගඟ අයිනේ සේරටම සහනාධාර එකතු කරලා බෙදනවා. ඒක තවත් ශක්තිමත් කරලා තවත් මං හිතන්නේ මාසයක් හමාරක් මේ උදව් උපකාර ඕන වෙයි. ඔබ බෞද්ධ නම් අබෞද්ධ නම් ඔබේ හිතට යම් කම්පනයක් දැනෙනවා නම් මේ අසරණ වෙච්ච මේ විපතටපත් වෙච්ච මිනිස්සු ගැන මිනිස්සු විතරක් නෙවෙයි තිරිසන් සත්තු ලක්ෂ කෝටි ගාණක් මේකට ගියා. නමුත් මිනිස්යන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ඔබට කරන්න පුළුවන් උපකාරයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න ආරාම වලට ඔය උදව් කරන්න. එතනින් ස්වාමීන් වහන්සේලා මේවා සාධාරණ ලෙස බෙදලා දෙනවා. මම හොඳටම දන්න දෙයක් තමයි මේ රාසගල සීලවේදී ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අකුරට මේ වැඩේ කරනවා. පුළුවන් නම් තායි බෞද්ධ සෙන්ටර් එකට ගිහිල්ලා මේවා දෙන්න උන්වහන්සේ ගෞරවයෙන් ඒවා සියලුම අර අසරණ වෙච්ච අයටම බෙදලා දෙනවා. ඒ පිරිස හොයාගෙන ගිහිල්ලා මේ උදව් උපකාර කරන්න ස්වාමීන් වහන්සේ මගෙන් ඉල්ලා හිටියා. අපිට පුළුවන් හැම උදව්වක්ම කරනවා. අපේ ස්වාමීන් වහන්සේලා ගෙන්ගෙට ඔරුවෙන් ගිහිල්ලා තමයි අපේ අර කොට්ටුන්නේ ශ්‍රී දේවමිත්‍ර යෝගාශ්‍රමේ පොඩි හාමුදුරුවෝ ඒ පුළුවන් අයට උපකාර කරන්නේ. ඒ නිසා මේ උපකාරය එකපාරම නතර කරන්න එපා. මොකද දවස් දෙකක් නතර වුණොත් ඔක අමතක වෙලා. අමතක වුණාට පස්සේ අපිට ඒවා බොහොම ඉක්මනින් අපිට අමතක වෙන අයනේ. ඒ නිසා අමතක නොවි දිගින් දිගටම මේ උපකාරයට දායක වෙන්න කියලා ඊටාම ගෞරවයෙන් සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලු දෙනාම දුකටපත් වෙලා ඉන්නවා. ඒ නිසා ಜಾති ભેදයකින් තොරව ආගම් ભેදයකින් තොරව හැම කෙනෙක්ම මේ විපතටපත් අපේ ඥාතීන්ට අපේ සහෝදර ජනතාවට කරන්න පුළුවන් හැම උපකාරයක්ම කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබේ හිතේ ඒ දුක දකින දුක පෙනෙන සිතක් ඔබට මතුවෙලා ස්වභාව ධර්මයෙන් විපතටපත් වෙච්ච සියලු දෙනාට වැඩි වැඩියෙන් උපකාර කරන්න. මේ රටේ විශේෂයෙන් අන්තර්ජාලය හරහා නැනපහන නරඹන විශාල අපේ ශ්‍රාවක පිරිසක් ඉන්නවා. අපිට එහෙනම් කතා කරන අයත් විශාල පිරිසක් ඉන්නවා. ඔබටත් පුළුවන් TNL ආයතනයේට මේ සියලු දේවල් ලබලා දීලා ඒ ආයතනය මගින් කරන මේ පොදු සේවය කරන්න. එහෙනම් හැමෝටම ගෞරවයෙන් ආරාධනා කරන්නේ අපේ මේ ස්වාමින් වහන්සේ මතක් කරපු දේ අපිත් අනුමත කරනවා. සියලුම ස්වාමින් වහන්සේලාත් මේක අනුමත කරනවා. එහෙමනම් ඔබේ ආධාරය මේ දුකටපත් වෙච්ච අය නැවත නගා සිටුවෙන තෙක්ම ඒ උපකාරය කරන්න කියලා ගෞරවයෙන් මතක් කරමින් හැම දිනාටම මොනියම් මොහොතේකින් ආධාරයක් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. අපි හාමුදුරුවෝ ආරම්භයේදීම අපිට ඊටා වටිනා පෝරිකාවකින් අපි මේ වැඩසටහනට යන යායුතු පාර කිව්වා. මග හොඳට තිබේ නම් යන්න දැසත් පිනේ නම් කිම බැඳිවල යන්නේ මම්මුලාවිකුසේ කියලා අපේ මිහිරිපැන්නේ හාමුදුරුවෝ අපිට අතීතයේ කියපු ඕදුනත් අපිට සිහිගන්න වෙනවා. අපිට මතක් වෙනවා අපි ඒ වගේ මේ වෙලාවේ අපි දුරකථන අංකය ඔබට විවෘත කරනවා 0112 706 128 අපේ සුපුරුදු දුරකථන අංකය හරහා ඔබටත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න නැනපහනට ඔබේ අදහස් ගැටළු ඉදිරිපත් කරන්නට. ඒ වගේම ඔබ ලෝපුරා කොහේ සිටියත් tnltv.com අපේ සුපුරුදු වෙබ් අඩවිය හරහා ඒකාත්මික වන්නට පුළුවන්. වෝග් ජුවලර්ස් අනුග්‍රහයෙන් ගෙනෙන මේ නැනපහන වැඩසටහන හැඩ වැඩ කරන්නට ඔබේ දායකත්වය අපිට ඉතා වැදගත් කියලා අපි යලියලිත් සිහිපත් කරනවා. මේ අපි ආරම්භයේදීම ඉතා වටිනා ගීතයක් වුණේ අපේ සිංහල ගීත සාහිත්‍යයේ තියෙන මා කැමැතිම ඉතාමත් බොහෝ දෙනා මේ පිළිබඳව වැඩි වශයෙන් අපේ රසඥතාව තිවුර කරන ගීතයක් තමයි අපේ වික්ටර් රත්නායක ශූරින් ගායනා කරේ. මේකේ මගේ හිත් ගත්තම කොටස අපේ ලාල් පොන්සේකා මෙතුමා මේ සභාවේ ඉන්න හින්දා එතුමාගෙන් මේකේ තවත් පැතිකඩක් අපිට විවෘත කරගන්න අවකාශය සැලසෙවි. ප්‍රඥාවේ යුග නගුලින් ලොවේ කෙතේ සීසෑවා සද්ධාවේ බිජු වටේන් විමුක්තියේ ඵල නිලුවා කියලා. අපි සාමාන්‍යයෙන් සබහාදහම අපි ආශිර්වාදයක් කරගත්ත අතීතයේ ඉඳන් මේකයි අපිට මතක් වෙනවා මහසෙන් අපේ රජතුමා අපිට කිව්වේ ආසින් වැටෙන දීබිඳක් අපේ ප්‍රයෝජන නොගෙන මහසයුරට ගලාගෙන යන්න දෙන්නේ නැහැ කියලා. මේ සබහාදහම අපි කවදාකවත් සාපයක් කරගත්තේ නැහැ. අර විපත සැපතක් කරගන්න જાතිය. ඒ නිසා මේ ප්‍රඥාවේ යුග නගුලින් ලොවේ කෙතේ සීසෑවා සද්ධාවේ බිජු වටේන් විමුක්තියේ ඵල නිලුවා කියන ඊ타මත්ම මනරම් මේ පද රචනාව හරහා අපිට මතක් වෙනවා කසී භාරද්වාජ සූත්‍රයේ උදේ සූත්‍රයේ බොහෝ සූත්‍ර දේශනා වලින් මේ ගීතේ හැඩ වැඩ වෙලා තිනවා. සරත් පොන්සේකා මැතිතුමනි මේ ප්‍රඥාවේ යුග නගුලින් අපි කොහොමද මේ කාර්යයට අතපොවන්නේ මේ අද දවසේ සබහාදහම සහ බුදු දහමත් එක්ක මේ කතා කරන මාතෘකාවට? ස්තුතියි. හාමුදුරනේ අවසරයි. අද ටිකක් අසනීප තත්ත්වයෙන් ඉඳගෙනත් මම මේ වැඩසටහනට ආවේ. මොකද නෑවිල්ල බැරි නිසාම.
මොකද නැලපාන කියන මේ වැඩසටහන මගේ හිත්ගත්තම වැඩසටහනක්. මම මාධ්‍ය වැඩසටහන රාශියකට සහභාගී වෙලා තියෙනවා. මට මගේ හදවතට කිට්ටුවෙන් යන වැඩසටහනක් විදිහට මම පිළිගන්නවා මේ දම්ස්වා මණ්ඩපය. ඒකම අලුත් කෙනෙක් මට හම්බ වෙනවා මෙතෙන්දී. ඒ නම මට ප්‍රශ්නයක් නැති නිසා වයෝවෘද්ධ නිසා. ඔය අහපු ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන් මම කියන්නම්. මට නිකන් පුදුමත් හිතෙනවා මේවා. මම ලියාගෙන ආවා එක්තරා ටිබෙට් රටේ පොළොව මිනිසුන්ට කියපු කියමනක්. බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් කියලා තියෙන්නේ. විදේශික භික්ෂුන් වහන්සේ නමක්. ඔහු කියනවා උගත්කම නැති සීත ඍතුවේදී සීතලින් මිය යන යම් බුරණ රෝගයක් සැදෙන විට බැලියෙන් මැස්සම් මෙන් මිය යන ගැමියන් දහස් කන්නකට දාර්ශනික ප්‍රඥාව කියා දීමෙන් ප්‍රතිඵලයක් වේද? කියන්නේ මේ මිනිසුන්ගේ ජීවත් වෙන ආකාරයෙන් මේකේ ඒලන්ට ප්‍රඥාව පිළිබඳව කියා දීමෙන් ප්‍රතිඵලයක් වේද? මේකට උත්තර දෙනවා ඒ භික්ෂුන් වහන්සේ ප්‍රතිඵලයක් තියෙනවා. ප්‍රඥාව ගන්නන්න ඕන, ප්‍රඥාව කියලා දෙන්න ඕන. බුද්ධිය කියන්නේ මොකද්ද කියලා අපි හඳුන්වලා දුන්නොත් තමයි කවදා හරි දවසකදී අපිට මේ මිනිස්සු ඒ ස්ථාන වලින් ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. එහෙම අපේ රටෙත් පැරණි ආදිවාසී ජනයා අද වෙනකොට ප්‍රඥාව සහ බුද්ධිය පාවිච්චි කරලා ඔවුන්ගේ මේ අර වැඩි ක්‍රමය මේ මම කියන්න කැමති නෑ. ඒකත් මොකද හේතුව අපි අර කෙනෙකුට තේරුම් යන විදිහට ඒවා වෙනස් කරගෙන ජීවත් වෙන රටාවක් දකිනවා. ඒක මම දැක්කා එක්තරා වැඩි ඒ ආදිවාසී එක දරුවෙක් බහුගේ කාලේ ඊට අවසර ගානකට කලින් විශ්වවිද්‍යාලයට පවා ඇතුල් වෙනවා. ඒක ඊළඟට දැන් මේ කියන්නේ ප්‍රඥාවේ යුග නගුලෙන් ලෝකයේ සීසෑව සද්ධාවේ බිජු වටේ මුක්තියේ පල නෙළුවා. දැන් මෙතන කියන්නේ මේකට උත්තරේ මේ කියන්නේ. මේ කියව ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. හඳුන්නේ මේ සින්දුවේ ඔබ මම දන්නේ මේ වික්ටර්ණය මහත්මයා බොහොම පුණ්‍යවන්ත කෙනෙක්. හරිද? ඒ කියන්නේ මේ කරන පින් නම් ආත්මෙට මේ ආත්මෙට පමණක් නෙමෙයි උදා වෙන්නේ නැති භාග්‍යය. මම දැන් මොහොතකට කලින් කිව්වා අපි ලෝකෙට මට මේ සතිස් චන්ද්‍ර දෙවිසිංහ මහත්තයා දවසක් කිව්වා මෙතෙන්දී ලෝකෙට අපි හොඳ දෙයක් කරනකොට ඒකේ ප්‍රතිඵල ලෝකේ අපිට දෙනවලු. ඔහු කිව්වේ ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ඔහුගේ උපැන්න සාතිකය හොයාගන්න ගිහලා මේ යන හැම වෙලාව හැම තැනකින්ම එයාට කිව්වලු එයාට ප්‍රමුඛ ස්ථානය ලැබුණලු. ඉතින් අර ප්‍රමුඛ ස්ථානය ලැබෙන්න කෙනෙකුට මේ බලපුලුවන්කාරම් පෙන්වන්න නෙවෙයිනේ. සමහර පොලිස් නිලධාරීන් ඉන්නවා ගිහිල්ලා මේ සමහර දේශපාලකයන් ඉන්නවා. පොලිස් නිලධාරීන්ගේ පුටුවර වාඩි වෙලා බලපුලුවන්කාරම් කරලා තමන්ගේ යම් දේවල් කරගන්න. නමුත් මෙතුමා සතිස් චන්ද්‍ර එදිරිසිංහ මෙතුමා කොයිතරම් මේ මොන දෙයක් කාලයක් තිස්සේ කරන්නේ නැද්ද? දැන් මෙතුමට මම කිව්වා මේ දැන් මේ මෙතෙන්ට එන්න කලින් ඔබගේ ප්‍රඥාවෙන් ඔබ ලෝකයට දීලා තියෙන මේ දේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අමරණීයයි. කවදාවත් වික්ටරත්නායක කියන නම අපේ ජාතියෙන් ඉවත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ මොකද ප්‍රඥාව ඔබ දැන් මොහු විවෘත කරාම ඔබට තේරෙවි සින්දු කියන්නම් පමණක් නෙවෙයි මොහුගේ දැනුම කොපමණද කියන එක. හරි. ඉතින් එතෙන්දී මේවා මම කියන්නේ අපි ගියාමත් චාමික අපිටත් ප්‍රමුඛ ස්ථානෙ ලැබෙනවා. අපිව දැකලා මිනිස්සුලා ආල්ෆොන්සේක ඇවිල්ලා මෙහෙම මොකද ඒවට පෙට්‍රල් ගහන්න ගියත් සෙද්දියකට අර මිනිස්සයා කොහොම හරි ඇවිල්ලා මගේ කාර්යයකට ගහලා දෙනවා. ඒක තව කෙනෙකුට ඉරිසියාවක් හිතෙන්න පුළුවන්. නමුත් අපි ලෝකෙට කරන හොඳ නිසා මේ ඉතින් මෙතුමා මේක කියන්නේ ලෝයේ කොටේ සීසෑවා. ප්‍රඥාව යුග නගුලක්. ප්‍රඥාව යුග නගුලක්. නගුල කියන්නේ දෙකක්. නේ? එතකොට මේ දෙකෙන් සීසෑවලු හඳුන්නේ. ලෝයේ කොටේ සීසෑවා. සද්දාවේ විජු වටේ විමුක්තිය පානෙලුවා. ඉතින් බලන්න විමුක්තිය අවසානයේදී දැන් මිනිස්සු හිතනවා සමහරවිට හඳුනේ මේවා කියනකොට අනිත්‍ය සඳහා කියලා. මේක තමයි මේ ජීවිතය අනිත්‍යයි කියලා අපි කියන්නේ. ජීවිතං අනිත්‍යයි. දැන් මෙතෙන්දී මේකෙන් අදහස් කරන්නේ නැහැ ප්‍රඥාව තියෙන මිනිහා ඔය ගැන හිතේ ඉන්නෙත් නැහැ හඳුන්නේ. මේක අවදා ශ්‍රද්ධා මුසු වෙලා තමයි මේක යන්නේ. මේක දැන් අපි නිවන්තර යතුරු කියන ශ්‍රද්ධාව අපි මැරෙන බව අපි දන්නවා. මරණය ගැන හිත ඉන්න ඕනේ නැහැනේ. ප්‍රඥාව පාවිච්චි කරන්න ඕනේ. ප්‍රඥාව පාවිච්චි කරලා කළ යුතු දේ කරන්න ඕන. විජු අර මෙතන විජු වටේ විමුක්තිය පලන යන්න ඕන.
බලනකොට අපි ගාක් කියලාට මිනිස්සු දෙන විවේචනයක් තමයි දැන් මෙතන දෙනකොටත් එක මහත්මයෙක් අපිත් කිව්වා මේ මිනිස්සු හිතන් ඉන්නේ මේ අනිත්‍ය නිසා කිසිම දෙයක් උත්සන්න දාලා යන්නේ. නෑ මෙතනදී එහෙම නෙමෙයි. ඉතින් මේක නිසා අපි කල්පනා කරන්න ඕන මේ ප්‍රඥාව අපේ මිනිසුන්ට තියෙනවා නම් අපේ පාලකයන්ට තියෙනවා මේ ආපදා බලක ගන්න අමාරු නෙමෙයි. පරිසරය කියන්නේ චාමික කෙනෙකුට හදන දෙයක් නෙමෙයි. කෙනෙකුට හදන්න බෑ පරිසරය. ගොඩනගන්න බෑ හැමදේම ගොඩනැගිලි වගේ. පරිසරයේ සබා ධර්මයෙන්ම හැදිච්ච දෙයක්. සබා ධර්මයෙන්ම හැදිච්ච දෙයක්. එතකොට මේ පරිසරයත් එක්ක අපි ජීවත් වෙන්න දැනගන්න ඕන. පරිසරයට හානි කරන්න දැන් හානි කරන්න මොකද සිද්ධ වෙන්නේ අපි ජීවත් වෙන තියෙන ප්‍රමාණය පොඩ වඩු වෙනවා. දැන් අපි අලි මිනිස් ගැටුම ගත්තොත් එහෙම චාමික මේ අලි මිනිස් ගැටුමට හේතු සාධක වෙලා තියෙන්නේ ඇයි? මිනිසුන්ට ඉන්න තැනක් නැහැ. මිනිස්සු යනවා කැලේ ඇතුළට ගිහින් ගෙවල් ගහ ගන්නවා. ගෙවල් ගහ අලිය පන්නනවා. රතිඤ්ඤ දානවා මේක අලියගේ භූමිය ඒ භූමියෙන් එළවනවා. එළවලු ඉරලා ඉතින් අලියා එනවා ඊට පස්සේ මිනිස්සු අතරට. ඒතර අලි මිනිස් ගැටුමක්. මම දන්නවා ඉන්දියාවේ තියෙන එක්තරා කර්මාන්තශාලා වගේක් ගහලා මේ මම නම නොකිය ඉන්න ඉන්දියානු ප්‍රදේශයේ ඒකේ අක්කර 1000ක් ඒකේ හඳුන්නේ හිටියේ සර්පයෝ විශාල සර්පයෝ පොළොංගු මේ නයි බොහොම හිටියේ උන්ගේ නිජ භූමිය රජයෙන් දුන්නා ආයතනයකට මේකේ ගැහුවා ෆැක්ටරි ගහනකොට අර බුල්ඩෝසර් දාලා බැකෝ දාලා මේ කරනකොට සර්පයෝ ගියා මැරෙන එක මැරුණා නමුත් දැන් ෆැක්ටරි ගහලා දැන් ලස්සනට තියෙනවා ඉඳලා ඉන්න සර්පෙක් එනවා ඇතුළට. දැන් මිනිස්සු මොකද්ද කරන්නේ? හොඳ තඩි පොල්ලක් තියාගෙන සර්පයා මරනවා. මේ පරිසරයත් එක්ක කරන මේ සටන් මම කියන්නේ. මේවට මම කියන්නේ ආපදා කළමනාකරණය කියලා එකක් කියනවනේ අපි. මේ ආපදා කළමනාකරණය කියන්නේ කළමනාකරණය කියන්නේ මොකද්ද? ආපදාවක් කොහොමද කළමනාකරණය කරන්නේ? ආපදාවක් වෙන්න තියෙනවා නම් ඉස්සෙල්ලා ඒක කළමනාකරන්න ඕන. ඉතින් ඒක නෙමෙයිද රජයේ යුතුයකම වියුත්. ඒක නෙමෙයිද පාලකයන්ගේ යුතුයකම වෙන්නේ. සංවිධාන පිහිටවගෙන අපි මොනවද කරන්නේ? මෙන්න මේ දේවල් වලට අපි උත්තර හොයමු තාටේකින්. මම මේ ආරම්භයක් විදියටයි මේක මම මේ කිව්වේ. හොඳයි. මම හිතන්නේ අපේ වැඩසටහනට තවත් හැඩ වැඩ වෙමින් මේ අපේ යන පාර මම විවර කිරීමක් ලාල් ෆොන්සේකා මැතිතුමා හරහා අපිට සිදු වුණා. අපිට මතක් වෙනවා මිහිඳුරු සුනිල් ආරියරත්නයන් සමග සීගිරි කුරුටු ගී ගැන වැඩසටහනක් කරනකොට මෝදෙව්දාවත සසඳාවත අමාවතර බුත්සර මේ සඳහා වැඩසටහන් කරනකොට මේ සඳහා හැඩ වැඩ කරන්න මේ ගීත ගායනා කරපු ගීත සොයනකොට සුනිල් ආරියරත්නයන් මා සමග කිව්වේ ඒකට එක ඉන්න හොඳම සම්පත්දායක තමයි වික්ටර් රත්නායක චූරින් කියලා. එතුමා මෝදෙව්දාවත මකාදේව රජු වගේ සීගිරි කැටපත් පවුරේ විවිධ ආකාර ගීත රාශියක් අපේ සිංහල පාඨක ලෝකයට දායාද කරලා තියෙනවා. ඒ නිසා එතුමාව සම්බන්ධ කර ගැනීමම ප්‍රමාණවත් කියලායි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මා සමග පැවසියේ. ඒ නිසාම එතුමා අපේ මෝදෙව්දාවත සසඳාවත අපිට තියෙන ගද්‍ය පද්‍ය අපේ පුරාතන සාහිත්‍ය හැඩ වැඩ කරන්න එතුමා විශාල සම්පත්දායකත්වයක් ඒ කාලේ අපිට සැපෙවුවා. මේ ගීත හෙනකොට අපිට හිතෙනවා අපේ සූත්‍ර දේශනාවත් ඔබතුමා මේක බණක් කියනවා. අර බණ කිව් ගී වගේ තමයි අපිට මේ ගීත ඇහෙන්නේ වික්ටර් රත්නායක ශූරීනි. ඔබතුමාට මේ ලැබුණ අර පුබ්බේත කත පුඤ්ඤත පෙරපින් ඇති බව නිසාමද මා දන්නේ මෙවැනි පුණ්‍ය මහිමයක් ඔබතුමාට මේ බණ ගීතෙන් ගායන්නට වගේ අවකාශයක් සැලසෙලා තියෙන්නේ. මේ ගීත හරහා ඔබතුමාට දැනෙන හැඟින දේ මේ සබහාදහම බුදුදහම සමග මුසු කරන්නට මේක අවස්ථාවක් කරගත්තොත් ඔබතුමාගේ උත්තරේ කුමක් වෙයිද? ඇතින්ම මේ චාමික කියලා අදත් අමතන්නට ලැබීම මම හිතන්නේ අපේ පිනක් කියලා. මොකද අපේ වැඩසටහන මෙතෙක් රැගෙන ගිය නැත්නම් මෙහි යවපු චාමික හා සමානවම අතිදක්ෂ ඔබ වෙනෙක් ලැබීම සහ ඔබගේ නම චාමිකම වීම අපිට භාග්‍යයක්. මම හිතන්නේ ස්වාමීන් වහන්සේත් මේ බව මුලින්ම මතක් කළා. ඇත්තම චාමික මේ ගීතය ගැන ගොඩාක් කතා කරන්න මා කැමති නෑ. කෙසේ වුණත් මෙහි නිර්මාතෘවරු පිළිබඳව යමක් කියන්න ඕන. ඒක තමයි බෞද්ධයෝ හැටියට අපේ කෘතවේදීත්වය පළ කිරීම තමයි මුලින්ම අපි කළ යුත්තේ. මේ ගීතය අපට දියා දුන්නේ මේ මහාචාර්ය තිලක රත්නකාර
මෙතුමා තමයි මේ ගීයේ පදමාලාව ලියලා දුන්නේ. ඒ වගේම මේ සංගීතවත් කලේ සංගීත විශාරද ඩී.ආර්. පීරිස් මැතිතුමා. එතුමා අතිදක්ෂ සංගීතඥයෙක්. චිත්‍රපට ගණනාවක මේ සංගීත නිර්මාණය කරපු, ඒ වගේම ගුවන්විදුලියේ කලක් සංගීත අංශයේ බහරව කටයුතු කරපු සංගීතවේදියෙකු හැටියට මේ දෙපළටම මම ඊටාම ගෞරව කරමින් නැත්නම් ඒ කෘතවේදීත්වයේ පළ කරමින් අද අපාතර නැතත් අපේ මිනිස්කම අපි මේ ලාය පෙන්වන්නට ඕනෑ කියලා මා හිතනවා. ඒ වගේම අපේ හාමුදුරනේ මේ ඔබ වහන්සේ මතක් කළා මෙන්ම මුලින්ම මං හිතන්නේ මේ බුදු දහම සහ සෝබා දහම කියන එක ගත්තාම දෙක එකට සුසංයෝග වුණු කරුණු දෙකක්. එහෙම නැත්නම් බුදුදහම පවතින්නේ සෝබාදහම මතමයි කියන මම අර්ථාන්විත දේශනය ඔබ වහන්සේ විසින් මුලින්ම මතක් කළා. ඇත්තෙන්ම හඳුරන්නේ අපිට හිතන්න වෙලා තියෙන්නේ ඔබ වහන්සේ ඒ කරුණත් මතක් කළා මට මතකයි. මේ සෝබාදහමට මෙතරම් විපත් නැත්නම් මෙතරම් සෝබාදහමට එරෙහි පටහැනි දේවල් අපි කරන්නේ ඇයි කියන එක තමයි මෙතන විශාලම ප්‍රශ්න වෙලා තියෙන්නේ. දැන් අද මට මිත්‍රයෙක් කියනවා ඔහු ඉන්නේ පැරිස් නගරයේ ස්ථිර පදිංචිය මේ නිවාඩුවට මෙහි ඇවිල්ලා ඉන්නවා. එතුමා කියනවා මේ නැපෝලියන් බොනපාට් කියන ඒ අධිරාජයා ඇති කරපු උයන්, ඒ කියන්නේ මිනිසුන්ගේ නිදහස ගත කරන්නට පොත්පත් ලියන අයට, සාහිත්‍යදරයන්ට, සංගීතකරුවන්ට, ඒ වගේම ළමා අංශයක් වෙනම හදලා ඒ අයට ක්‍රීඩා කරන්නට, ඔවුන්ට නාන්න, ඒ වගේ විනෝද වෙන්නට හදපු උයන් තියනවලු තාම. රජයෙන් කිසිම දවසක ඒ උයන් හෙලි කරලා එලිපෙහෙලි කරලා වෙනත් දේවල් ඔය මේ නිවාස ක්‍රම මේ ව්‍යාපෘති එහෙම ආරම්භ කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ නැපෝලියන් බොනපාට් කියන ඒ අධිරාජයා විසින් ඇති කරපු ඒ දේවල්, ඒ කියන්නේ සෝබා මේ හන්තාන කඳු මුඳුරන්ට ගිහිල්ලා බොහොම නිවී හැනෙහිල්ලේ තමාගේ නැත්තම් චිත්‍ර අඳින ඒ වගේ දේවල් කරන කලාත්මක නිර්මාණ කරන තැනක්. ඉතින් දැන් හන්තානේ කන්දේ අවදානමක් තියෙනවා අපේ හඳුරන්නේ නාය යනවා කියන. නාය යන්නට හේතු වෙන්නේ බොහෝ කඳු පාත් වෙන්නට හේතු වෙන්නේ ඒ වාගේ තියෙන සෝබාදහමේ තියෙන අලංකාරය නැති කිරීමෙන්. ඒ කියන්නේ එහි ගස් වැවෙන්න දෙන්නේ නැහැ. ඒවා විශාල ගස් ඒවා කපලා. ඉතින් ඒ ගස් වල මුල් වලින් පස බැඳිලා තිබුණු ඒ සෝබාදහමේ ක්‍රියාපිළිවෙත දෙකඩ කරලා නැත්තම් ඒවා සුණු විසුණු කරපු නිසා තමයි මේ කඳු පාත් වෙන්නේ. දැන් මරණ ගණනාවක සිද්ධීන් අපිට ආරංචි වුණා මේ මාධ්‍ය මගින්. සමහර තැන්වල 100 ගණන් කන්ද පාත් වෙලා නැත්තම් නාය යාමෙන් ජීවිතක්ෂයටපත් වෙලා. ඒක අම්මා කෙනෙක් අඳනවා මගේ පවුලේ 9 දෙනාම නැහැ කියලා. මං විතරක් ජීවිතුන් අතර ඉන්නවා කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම හාමුදුරනේ අපි මේ සෝබාදහම නැති කරන්නේ ඇයි කියන දේ ගැන මීට වඩා පුළුල්ව කතා කළ යුතුයි කියලා මා හිතනවා. හැබැයි ඉතින් ඒක කනගාටුදායක තත්ත්වයක් තියෙනවා. සෝබාදහම නැති කිරීමට මූලික වන්නේ සාමාන්‍ය ජනතාව විතරක් නෙවෙයි. මා හිතන්නේ පාලන තන්ත්‍රයේ ඇතැම් බලපෑමුත් මේකට හවුල් කියලා කියන්නටත් ඕන. ඉතින් ඒක නිසා බුදුදහම සහ සෝබාදහම කියන්නේ දෙකක් නෙවෙයි ඔබ වහන්සේ දේශනා කළාක් මෙන්ම. ඉතින් අපිට ඇත්ත වශයෙන්ම සෝබාදහම අපි හා එරෙහි වෙන්නේ. එහෙම නැත්නම් අපිට විරුද්ධ වෙන්නේ මා හිතන්නේ අපේම ඇතැම් වැරදි ක්‍රියාදාමයන් නිසා බවයි මට නම් කියන්න පුළුවන්. හොඳයි. අපේ ආචාර්ය වික්ටර් රත්නායක චූරීන් සඳහන් කර විදිහට අපේ හාමුදුරනේ මේකට අර අපේ අධම්මික සූත්‍රයේ වෙන විදිහට පාලකව අධර්මිෂ්ඨ වෙනකොට උපනායකයෝ අධර්මිෂ්ඨ වෙන ඔහොම ගිහිල්ලා අපේ පාලිතයෝ ඊට පස්සේ අපේ පුරවැසියෝ මෙහෙම ගිහිල්ලා සෝබාදහම මේ සියලු දේටම මේක බලපෑමක් ඇති කරන කියන කාරණාව අපේ බුද්ධ දේශනාවලත් තියෙනවා. අපේ හාමුදුරුවෝ ඒකට අපිට කියලා දෙවි. අපේ හාමුදුරනේ සෝබාදහම සහ බුදුදහම අතර කියවෙන සම්බන්ධියාව තියෙන සූත්‍ර දේශනා සහ මේ ගොවිතැන පිළිබඳව අපිට ආරම්භ
ආරම්භයේදී සඳහන් කර මේ කසී බාරද්දාති සූත්‍රයේ උදේ සූත්‍රයේ මේ සූත්‍ර දේශනා මේ ගීතය තුලින් අපිට කියා දුන්නා. අපේ හාමුදුරනේ බුදුදහමේ කොහොමද සබහා දහම ගැන විස්තර වෙන්නේ? ඔබ වහන්සේ සූත්‍ර 18 10ම ඔබ වහන්සේ උදාහරණ ගෙන හරපෑවොත් අපිට මේකෙදි කතා කරන්න වෙලාවක් නැති වෙයි. අපේ හාමුදුරනේ සැකවින් හෝ සූත්‍ර කීපයක් අපිට කියා දුන්නොත් වැදගත් වෙයි බුදුදහම සහ සබහා දහම අතර තියෙන සම්බන්ධතාව කියා දෙන සූත්‍ර කීපයක් හෝ. ස්වාමික මහත්තයා බුදුදහම කිව්වා මම අර කිව්ව ස්වභාව ධර්මයේ හැම සූත්‍රයකම ස්වභාව ධර්මයේ එකතු වෙලා තියෙනවා. මට චූටි දෙයක් කියන්න ඕන. වික්ටරත්නයි මහත්තයා කිව්වා මේ ස්වභාව ධර්මයට හානි කිරීම නිසා එන්න දවසින් දවස මේ ස්වභාවික විපත් අපට වැඩි වෙලා තියෙනවා. චූටි දෙයක් කියන්නම්. මේ කැලණි ගඟ මේ වලවේ ගඟ මේ ගංගාවල් ශ්‍රීපාද කන්ද මුදුනෙන් අවුරුදු 1000 ගණන් තිස්සේ ගලන ගංගාවක්. අපි වැඩි ඈතක අපේ පුංචි කාලේ ඒත් මේ වගේම අවුරුදු 3න් 4න් ওই ගංගාවල් ගැලුවා. දෙගොඩ තලා ගලා ගිහිල්ලා තියෙනවා. හැබැයි මෙච්චර ජීවිත හානි වෙලා නැහැ. දීපල හානි වෙලා නැහැ. පොඩි දෙයක් කල්පනා කරලා බැලුවොත් දැන් ලාල් මහත්තයා කිව්වා වගේ අලින්ට ජීවත් වෙන්න අලින්ට අයිති ප්‍රදේශය මිනිස්සු පදිච්ච වුණාම අලි කුලප් වෙලා වගේ ගඟට අයිති මේ කැලණි ගඟ කොමලිය ගලාගෙන එනකොට ඉතින් මේ වැඩි වතුර රඳා පවතින පහත් බිම් ගඟට අයිති පහත් බිම් ටිකක් තිබුණනේ. එතකොට මේ පහත් බිම් විනාශ කරේ කවුද? තිරිසන් සත්තු කවදාකවත් ස්වභාව ධර්මයට හානි කළා නැහැ. කිසිම තිරිසනෙක් ස්වභාව ධර්මයේ තුලින් ජීවත් වෙන නිසා අඩුම ගානේ ස්වභාව ධර්මයට පොහොර ටිකක්වත් තමන්ගේ මල මුත්‍ර වලින් ලැබලා දුන්නා මිසක් ඒ විනාශ කරලා නැහැ කිසිම තිරිසන් සතෙක්. හැබැයි මිනිස්සු උසස් මනසක් තිබුණු අපි ස්වභාව ධර්මයට එරෙහි දැන් ගඟට අයිති ගම් ඉවුර මිනිහෙක් බලහත්කාරයෙන් ගිහිල්ලා පදිංචි වෙනවා නම් නේ අර උතුමා කිව්වා වගේ කඳු පාමුල අඩි 30 40 ගැඹුරට කොන්ක්‍රීට් කණු බස්සලා මේ පොළොව දෙදුරුම් කන තරමට මේවා ගැඹුරට හාරලා නොයේක් විපත්ති කරනකොට කන්ද හෙල්ලෙනවා. කඳු හෙල්ලෙනවා. ඉතින් එතකොට යටින් කඳු පාමුල කියන්නේ මනුස්ස වාසයට සුදුසු නැති කන්දට අයිති ප්‍රදේශය. හන්තාන ගැන කියනකොට හන්තානේ අපිත් එක තරහ වෙන බෑ මොන කන්ද වුණත්. කන්දට අයිති ප්‍රදේශයක් තියෙනනේ. ඒ වනවගා කරලා ඒවා ජල උල්පත් ඇති කරන්න සුද්ධ පවා ඒවට හානි කරේ නැහැ. සුද්ධ ඇවිල්ලත් ඒවට හානි කරේ නැහැ. අද උනේ මොකද්ද? ඒ ස්වභාව ධර්මයේ අසිරිය මකල දාලා විනාශ කළා. මිනිස්සු ඒවා හොයාගෙන ගිහිල්ලා ඒවා විනාශ කළා ඒවට කරදරුවා. දන්නේම නැහැ ඔක්කොම යට කරගෙන කන්ද පාත් වෙනවා. චුට්ටි දිහා බැලුවොත් ඔය අනවසර ඉදිකිරීම කියන ඒවට අවසර ලැබලා දීලා තියෙන කවුද? ඔය කියන අධර්මිෂ්ඨ පාලකයෝ. අධර්මිෂ්ඨ ඒගොල්ලන්ට ඡන්ද අපේක්ෂාවෙන් කොහෙන් හරි ආපු කෙනෙකුට ඉන්න තැන නැත්තම් බල ගඟයිනෙන් හදාගෙන ඉන්න. මගේ සීමාව තුළ ඕන කෙනෙකුට පදිංචි වෙලා විදුලිය තියෙනවා ජලය තියෙනවා ඒවා පහසුකම් ඔක්කොම හදලා දෙනවා. දැන් අනවසර ඉදිකිරීමකට එහෙම දෙන්න තහනන්නේ නීතියටනේ. ඉතින් ඒවා අනුමත කරලා තමන්ගේ ඒක තමයි බුදුහාමුදුරුවෝ අධර්මික රජවරු පාලකයෝ වැඩි වෙනකොට අපි කියන්නේ මේ දැන් ඉන්න පාලකතුමාලා ගැන නෙමෙයි මේ කලක් තිස්සේ වෙනස් වෙච්ච දේ. එතකොට මීට අවුරුදු 25ක තේකරොල්ලේදී හංවැල්ලේ අවිස්සාවින්දර පල්ලෙහාට ගැලුවා මෙච්චර ජීවිත හානි වුණේ නැහැ දේපල හානි වුණේ නැහැ. අද ගඟට අයිති ගඟට හිමි පහත් බිම් මොනතරම් විශාල වශයෙන් විනාශ කරලාද. ඉතින් ඒවට අවසර කෙලින් බලහත්කාරයෙන් පදිංචි වෙන්න බෑනේ. ඒවට අවසර ලැබලා දීලා තියෙන්නේ විපත්ති වුණාම ආධාර බෙදන කට්ටියම තමයි. ඒ නිසා අපි කියන්නේ මිනිස්සු ජීවත් වෙන්න ඕන. මිනිස්සුන්ට ජීවත් වෙන්න තැනක් නැති නිසා තමයි අනවසරයෙන් ඇවිල්ලා එහෙම ඉන්න හදන්නේ. ඒගොල්ලන්ට සැනසille ජීවත් වෙන්න තැනක්. දැන් ඔබතුමා කිව්වා ප්‍රංශේ මීට අවුරුදු 100 ගානකට 1000 ගානකටදී හදපු උද්‍යානයක් වෙනස් නොකර අදත් පවත ගන්නවා. මොකද ඒ නායකයෝ ස්වභාව ධර්මයට ආදරය කරපු නායකයන්ට ගරු කරන්න එහෙම කළා තියෙනවා. අපේ රටේ ඒ නිසා චාමික මහත්තයා
දේශපාලනයක් කරනවානේ අද අපිට මේවා කතා කරලා වැඩක් නැහැ. නමුත් ඉතින් අද අපි කතා කරන ස්වභාව දහම සහ බුදුදහමනේ. ඒකට වසර 2600ක් බුදුදහමෙන් පෝෂිත වෙච්ච ජනතාවක් ඉන්න රටේ ওই නායකයෝ වෙනත් ආගමක් ඇදහුවේ නැහැනේ. ඒගොල්ලොත් පුංචි කාලේ දහම් පාසල් ගියාය. බුදුදහම ස්වභාව දහමෙන් හොඳින් දන්න අය. ඉතින් තමන්ගේ වාසියට හිත ගියාට පස්සේ රටට හෙන ගැව්වත් ජනතාවට හෙන ගැව්වත් මට කමක් නැහැ මට ඡන්දෙ ලැබෙනවා. අද එකෙන් වෙන අද වෙලා තියෙන්නේ මොකද්ද? අද මේ දැන් දින කීයද? දින 10කටත් වැඩි. සමහර දෙමව්පියෝ වහලේ උඩ වයසක අය. කණ්ඩ නැහැ. වතුර ටිකක් බොන්නේ නැහැනේ. කෑම දෙන්න පුළුවන්. මෙහෙම විසිකල්ලා හරි කෑම පැකට් එක උඩ තට්ටුවට දාන්න පුළුවන්. වතුර බින්දුරුව. ඒව තේරෙන්නේ නැහැ. ආහාර දෙනවා. වතුර අපි කියමු බෝතලයක් හරි විසි කරයි කියලා. ඒ වුණාට වහලේ උඩ ඉන්න මනුස්සයා කැසිකිලි කරන්නේ කොහොමද? ඒව කාටවත් හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැති, පේන්නේ නැති පැති කොච්චර අපහසුතාවයන් වලටපත් වෙච්ච ජනතාවක් ඉන්නවද? ඒ නිසා රත්තරන් දෙමව්පියනි දැන් නම් අපේ රටේ ඉන්න ගරු ජනාධිපතිතුමා ආගමැතිතුමා ඇතුළු මැති ඇමතුරු අපි දැක්ක සාකච්ඡා කරනවා මේ ප්‍රශ්නේ මෙතනින් නැවත නූපදින තැනට වැඩපිළිවෙලක් හදන්න ඕන කියන හැම කෙනෙක්ම මත ඉදිරිපත් කරලා තියෙනවා. කරු ජනාධිපතිතුමාත් ඒක තීරණය කළා තියෙනවා. උස් බිම් වලින් ඉදන් තෝරගෙන මේ පහත් බිම් වල ඉන්න ජනතාවට නිවාස හදලා එහෙම දෙන්න ක්‍රමයක් ඕන නම් හදන්න පුළුවන්. ඕන නම් ඒව කරන්න පුළුවන්. අනි සංවර්ධන කටයුතු කෙසේ වෙතත් මිනිස්සු ජීවත් වෙලා එපාය මොන සංවර්ධනයක්වත් විඳින්න. ඒ නිසා දැන් මම දෙල්ගොඩේ ඉඳලා මේ TNL එකට එනකොට බියගම පැත්ත සම්පූර්ණම යටලා මගේ පන්සල ඉස්සර පාර යටි වීගෙන එනවා. අපි අද පැය දෙකකටත් වඩා ගියා මට පන්සලේ ඉඳලා මේ දෙල්ගොඩේ ඉඳලා මේ ටික එන්න. එතකොට මට හිතුනේ අදත් තව දවස් දෙක තුනක් එක දිගට වැස්සොතින් අර කබලෙන් ලිපට වැටුණා වගේ ආපහු ඒ පීඩාවටපත් වෙච්ච ජනතාව එහෙම වෙයි. ඉතින් එතකොට ස්වභාව ධර්මයේ ගැන අපි කොච්චර කතා කළත් ස්වභාව ධර්මයට ආදරය කරන නායකයෙකුට හාමුදුරුවන්ට පුළුවන් අපිට පුළුවන් සහනාධාර බෙදලා දෙන්න. සිවිල් වැසියන්ට පුළුවන් සහනාධාර දෙන්න. එතකොට මේ తాවකාලික විසඳුමක් නේක. එතකොට සදාකාලික විසඳුමක් ලැබලා දෙන්න ඕන නම් මෙවැනි විපත් හිතන්න එපා මේ අවුරුද්ද කියලා සමහර කියනවා 89ට පස්සේ මේ ආවා කියලා. එතකොට තව අවුරුදු 29ක් යනකොට මේ විදිහටම එනවා. ස්වභාව ධර්මයේ පෙරලිය සිද්ධ වෙන්නේ මේ විදිහටමයි. ඒ රටාවකට යන. ඒවයි ස්වභාව ධර්මයේ ඒක තමයි බුදුහාමුදුරුවෝ ස්වභාව ධර්මයේ ගැන ඊටාම පැහැදිලිව කිව්වා. සියල්ල අනිත්‍යයි. ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ කියලා කැඩෙන බිඳෙන හේයින් ලෝක කියලා කියන්නේ ඒකයි. කැඩෙනවා බිඳෙනවා වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකෙක නොවෙනස් වී පවතින අපි කාටවත් බෑ. අපි නොවෙනස් ජීවත් වෙන්න. ඉතින් අර ලාල් මහත්තයා කිව්වා වගේ මැස්සෝ වගේ මිනිස්සු මැරෙද්දි අප්‍රමාණ දුක්ඛම් කටළු විඳිද්දි ඒ ජනතාවට විමුක්තිය ගැන කියලා දෙනවා කියන එක විහිළුවක්. ඒක ටිබෙට් හාමුදුරුවන්ට තේරුණාට අපේ හාමුදුරුවන්ට තේරුනේ නැහැ. අපිට තේරුණා. හේතුව ඒ කිව්වේ මොකද? පළමුව මිනිස්යාගේ ජීවත් වීම සැප පහසුවෙන් ජීවත් කරවන්න තමයි රජවරුපත් කරගන්නේ. නැත්නම් රජෙක් ඕනේ නැහැනේ, නායකයෙක් ඕනේ නැහැනේ. නායකයෝ පාලකයෝ ඕනේ නැහැ. මිනිසුන්ට ස්වයං බුද්ධියෙන් ජීවත් වෙන්න පුළුවන් නම් මිනිසුන්ට ඒක නිදහස් දුන්නා නම් මං හිතන්නේ ඔය කිසි කෙනෙක් යට වෙන්නේ. එතකොට නායකයන් පත් කරලා නීති රීති පනවලා මේවා තියෙන්නේ මිනිස්යන්ට සැනසෙල්ලේ ජීවත් වීමේ ක්‍රමයක් හදලා දෙන්න. ඒ ක්‍රමය මෙතෙක්කල් කෙරිලා නැති එකේ විපත්තිය තමයි. දැන් මීට ඉස්සෙල්ලත් ගංගොතල ගලලා ඔය වගේ විපත් සිද්ධ වුණා. මේ වගේ නායකයා මතකද? අපි කොස්ලන්දේ දෙමළ ජාතියෝ ඒ කාලේ අපි කම්පා වෙලා ඒ ඔයදී ගිහිල්ලා මට මතකයි ගෙවල් හදන්න පටන් ගත්තා. තාමත් හදලා නැහැ කියලා කිව්වා. කල් කෙරිලා නැති එකේ විපත් හැමෝම සැලසුම් හදනවා. සැලසුම් හදලා ආයි ඊළඟ ගම් වතුර එනකොටත් ඒ සැලසුම ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා මම හිතන්නේ ගරු ජනාධිපතිතුමනි අගමැතිතුමනි ඔබතුමාලා දැන් පක්ෂ වශයෙන් සියලු දෙනා එකතු වෙලා ඊටාමත්ම බුද්ධිමත් පාලන ක්‍රමයක් හදාගන්න ක්‍රමයක් පසුබිමක් හදාගෙන තියෙනවා. මේ කාලෙදී වෙනස් කරගන්න බැරි වුණොත් ආයෙ පක්ෂ දෙක තුන කැඩිලා වෙන් වෙලා
ආය මේක මේ කොටසින් කොටස කණ්ඩ කට්ටිය පුරුදු වුණොත් එහෙම කවදාකවත් ආය මේක වෙන්නේ නැහැ. මේ කාගෙත් එකමුතු වෙලා තියෙන වෙලාවක පළමුවෙන්ම මෙවැනි අර ආපදාවක් ඇති වෙන අර ලාල් මහත්තයා ඉතලා ලස්සන කිව්වා ආපදා කළමනාකරන ඒ කියලා කියන්නේ විපතක් වුණාට පස්සේ ආධාර බෙදෙන එක නෙමෙයි විපතක් වෙන්න කලින් මෙවැනි දේවල් වළක්වා ගැනීමට ඕනේ යම්මෝ ක්‍රමෝපායන් තියෙනවා නම් ඒවා පාවිච්චි කළා ස්වභාව ධර්මයට මුල් තැනක් දීලා අර වගේ අලින්ට ජීවත් වෙන අලි කැලයක් තියෙනවා වගේ ගඟටත් ජීවත් වෙන්න ගඟටත් අයිති භූමියක් තියෙනවා. ඒ වැඩි වතුර පිට වෙන තමයි දෙපැත්තේ තියෙන පහත් බීම් ඉඳ තියෙන්නේ. ඒ නිසා අතීතයේ ඒ ක්‍රමය හානි නොවිච්ච නිසා ස්වභාව ධර්මයට හානි නොකරපු නිසා ගම් වතුරක් ආවත් දවස් කීපකින් බැහැලා ගියා. කිසිම ජීවිත හානියක් වුණේ නැහැ, දේපල හානියක් වෙලත් නැහැ. එන්න දැන් වැඩි වෙන්නේ මිනිස්සු වැඩි වීම නිසා නෙවෙයි ස්වභාව ධර්මයට හානි වෙන ප්‍රමාණය වැඩි නිසා. එතන මේවා අවබෝධ කරගෙන ස්වභාව ධර්මයේ තියෙන අයිතිය ස්වභාව ධර්මයට පවත්තලා බුදුදහමෙන් මේ ජනතාවට මේ කරුණු පහදලා දෙන වැඩපිළිවෙලකට යන්න ඕන. ඒ කියන්නේ මිනිස්යන්ගේ හිත හදන වැඩපිළිවෙල. අපිට කියනවා පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. මංගල සූත්‍රයේම තියෙනවා හරිම සරලයි. මිනිස්සු පුරුදු වෙන්න ඕන මොනයම්ෝ විපත්තියක් මොනයම් කම්පා නොවී ඉන්න. අටලෝ දහමේ මේ දේවල් සිද්ධ වෙනවා. කම්පා නොවී ඉන්න කියලා අපි හාමුදුරු බණ කිව්වට කම්පා වෙලා තියෙන්නේ අර ප්‍රමාණයට වඩා මිනිස්යන්ගේ තෘෂ්ණාව වැඩෙන විදිහට හිත වෙනස් වෙලා. මිනිස්යන්ට ස්වභාව ධර්මයේ තේරුම් ගන්න ඉඩකඩ අහුරලා. හැමදාම ආශාව තෘෂ්ණාව වැඩි වෙන පණිවිඩ තමයි මිනිස්යන්ගේ ඇහැට කනට නිතරම දකින්න පේන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම හිතන්න වෙලාවන්න. හිතන්න අවබෝධයකුත් නැහැ. ඒ අවබෝධය බුදු දහම කිව්වට බුද්ධ ආගමක් නේ තියෙන්නේ. භෝගයයට වෙලා යදිනවා. චෛත්‍ය ළඟට ගිහිල්ලා යදිනවා. රුවන්වැලිසෑයට ගිහිල්ලා අටපිරිකර රුවන්වැලිසෑය තියලා රුවන්වැලිසෑයෙන් බුදු රැස් වී දෙනකන් කට අරගෙන බලයින. ජීවිතේට බුදු රැස් වී දෙන්නේ නැහැ නේ මහත්තයා. බුදු රැස් වී දෙන්නේ බුදුහාමුදුරන්ගේ. එතකොට චෛත්‍යයෙන් වී දෙනවා නම් ඒක චෛත්‍ය රැස්. එද මිනිසුන්ගේ හිත වෙනස් පැතිවලට මුලා කරවලා මිත්‍යා දෘෂ්ටියට යොමු කළා ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට හිතන්න කියපුවා හිතන්න ඉඩ හරින්න නැතුව අස් කරන්න කියනවා. තෘෂ්ණාව අස් කරන්න, ආශාවල් අස් කරන්න, ලෝභ ද්වේෂ මොහ දුරු කරන්න කියපුවා නොකිය ලෝභයේ වැඩෙන, ද්වේෂයේ වැඩෙන, මෝහයේ වැඩෙන, තෘෂ්ණාව වැඩෙන පින්කම් බන වැඩි වෙනකොට ඉතින් මිනිසයන්ට අකම්පිත හිතක් හදන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එතකොට බුදුදහමෙන් විතරක් නෙවෙයි මොනියම්මෝ දැනුමක් දෙනකොට ඒ දැනුමෙන් පළමුව ස්වභාව ධර්මය අවබෝධ කර ගැනීමේ දැනුම තමයි ගලාගෙන යන්න ඕන. ඒක කවදා අපේ රටේ වෙයිද දන්නේ නැහැ. ඉතින් අර අවුකන බුදු පිළිම වහන්සේ මං හිතන්නේ ඇසිපියේ නොහෙලා බලාගෙන ඉන්න එක වෙන්නේ නැති. හොඳයි. අපි හැමදෙරෝ කියපු කාරණාත් එක්ක අර අනාගත අපි සරත් අපේ ලාල් පොන්සේක මැතිතුමා කියපු කාරණාත් එක්ක අනාගත අභියෝග කල්තිය හඳුනා ගැනීම ජයග්‍රහණේ පෙර නිමිත්තක්. ඒ වගේම හැම මුතු වලටම වඩා වටින එක මුතු. අර සබහා දාවට මුල් තැන දෙන්න කියලා අපි හාමුදුරුවෝ කිව්වනේ. සමහරු කිව්වා මේ ඵලදායිතාව සහ ළමා මනෝවිද්‍යාව පිළිබඳ උපදේශකතුමා අපේ සභාවේ ඉන්න හින්දා අපිට පුළුවන් මේ කාරණාව ඉතා සියුම්ව දැනගන්නට. අනිමිස ලෝචන පූජාව කිරීම, ගහකට ගෞරව දැක්වීම මෙච්චර නිසල්මනේ බලා සිටීම කළ යුත්තක්ද? මේක සමහරු විවිධ ආකාරයෙන් අර බුද්ධිවාදීන් කියන අය තර්ක නැගුවා. මේ සබහා දහමට මේ තරම්ම ගෞරව කිරීම, මේ තරම්ම ආදරය කිරීමේ වැදගත්කම. සමහර සූත්‍ර දේශනාවල මේ ගස් ගැන රුක්ක දේශනා රුක්ක පිළිබඳ සූත්‍ර පවා සඳහන් වෙනවා. මේ පිළිබඳව මේ අපේ ලාල් පොන්සේක මැතිතුමා කොහොමද අපිට විග්‍රහ කරලා දෙන්නේ මේ සබහා දහමේ ප්‍රමුඛතාව ලබා දීම පිළිබඳව බුදුදහමේ සඳහන් වෙන කාරණා? ජාමික මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න කලින් අපි හාමුදුරුවෝ දේශනා කරපු යම් කරුණු දෙකක් ගැන මට තවත් අදහසක් පළ කරන්න ඕනේ. ආපදා කළමනාකරණය ගැන කතා කරා. අපි කතා කරන්නේ මූලික වටේම කිව්වා. ආපදාව කළමනාකරණය කියන්නේ ආපදාවක් කියන්නේ ඔයගොල්ලෝ අපේ ඉංග්‍රීසියෙන් කියන ඩිස්ට්‍රෙස් මැනේජ්මන්ට් කියලා. ආපදාවක් සිදු නොවන තැනක තමයි අපි කටයුතු කරන්න ඕනේ. මම උදාහරණයක් කියන්නම් හඳුන්නේ. මම වැඩ කරපු ආයතනයේ තාමත් මම ඒකේ තමයි වැඩ කරනවා. 25 දෙනෙක් එක්ක අපි ගියා ජපානයේ. කණ්ඩායමක් කරා. 25 දෙනෙක්. ඒ 25 දෙනාම ආයතන 25ක ප්‍රධාන විධායක නිලධාරීන්.
ආයතන ප්‍රධාන විධායක නිලධාරියා මොකද කිව්වේ? මුළු ආයතන සමූහයේම මේ 25 දෙනා අහස් යානා 5කින් යන්න ඕන. හරි? දැන් මේක නිකන් අපි හිතුවේ දැන් අපි එකට යනකොට සාමාන්‍ය කතාවෙන් කියනවා නම් ආඳුන්නේ මේ සමාවෙන්නේ වචන පාවිච්චි කරාට ජොලියක් තියනවා කියනවනේ. ඔක්කොම එකට යනකොට නේ එකට එහෙම ගමන් කරනකොට මේක පහ බෙදුවා. වල රයිට්ස් පහක්. ටිකක් අපි කතා වුණා මොකද්ද මේ කරේ කියලා. කල්පනා කරන් බලුවාම එයා කියන්නේ 25 දෙනාම යන ෆ්ලයිට් එක කඩාගෙන වැටුනොත් මට ෆැක්ටරි 25ක් වහන්න වෙනවා සුමාන 4ක් 5ක්වත්. තව මිනිහෙක් හොයාගන්න. ඒක නිසා පහපා යන්න. ආපහු පහපා එන්න. කලමනාකරණය කියන්නේ එතන. දැන් ඔහු බලන්න දූරදර්ශීව ක්‍රියාත්මක ගියේ. මට මේ රාජ්‍ය සේවකයේ කියන කතා කරලා දැන් අපි ඵලදායිතා කියන විෂයව කතා කරන නිසා ඵලදායිතා පිළිබඳව බොහොම මේ සම්බන්ධව කටයුතු කරන මේක ඒකම් කාර්යාලයක් තියෙනවා. ඒ කාර්යාලයේ නිලධාරීන්ට කිව්වලු ඔබ මේ ආපදා කළමනාකරණය කියන පිළිබඳව මොකක්ද උගන්වන්නේ? හරි. ඉතින් මේ උගන්වන දෙයක් නැහැ. මිනිසුන්ට ප්‍රඥාව දෙන්නේ නැහැ. ඉතින් ප්‍රඥාව දෙන්නේ නැත්නම් කොහොමද අපි මේක කළමනාකරණය කරන්නේ? මිනිස්සු අර අපේ හාමුදුරුවෝ කිව්වා අනිත් කාරණේ තමයි කැලණි ගඟ ගලන්න ඕන. කැලණි ගඟ පල්ලෙහාට ගලන්න නැතුව උඩහාට හරවනකොට පොඩි ප්‍රශ්න එනවා හඳුන්නේ. අපිට මේ ව්‍යාපෘති අපි හදනවා. නමුත් ඒක සබා ධර්මයට විරුද්ධව ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. තේරෙනව නේද? ඉතින් මම මේ සංවර්ධන එපා කියනෝ නෙමෙයි. මේක වරදවා තේරුම් ගන්න එපා. සංවර්ධනයේ කළ යුත්තේ මිනිසාට හානි වෙන ආකාරයෙන්. කැලණි ගඟ දෙපස ගෙවල් ගහගත්තාම, ගෙවල් ගහන ඉඩ දුන්නාම එහෙම නැත්නම් මිනිස්සුන්ට යන්න දැනක් නැත්නම් ලංකාවේ මේ වර්ග කිලෝමීටර් ප්‍රමාණය 65610යි. ඒකේ වටේම හාමුදුරනේ ඒකෙන් වර්ග කිලෝමීටර් 870ක් තියෙන ජලය. ඉතින් මේ ජලය ගලනවා කියන එක හිතා ගන්න පොඩි ගානක් 870ක් කියන්නේ වර්ග කිලෝමීටර් වටේට. ඉතින් ජපාන මහත්තයෙක් මට කියනවා මේ වතුර ටික අපිට තිබුණා නම් හරිද? අපේ වතුර නෑනේ ජපානේ. වතුර ටික අපිට තිබුණා නම් අපි මේ ඇමරිකාව නෙවෙයි චීනෙ නෙවෙයි අනිත් ඔක්කොම වැඩි දහස් ගුණයක් උඩින් ඉන්නේ කියනවා. ඒ උන්ගේ නිර්මාණ තියෙනවා. ඉතින් මේව නෑ. දැන් ඔබගේ අහපු ප්‍රශ්නෙට අපි හාමුදුරනේ මතකද ඔබ වහන්සේට අපි කතා කරලා සූත්‍රයක් පහුගිය කාලෙක රුක්ක සූත්‍රය කියලා. මේක මේ බුදුදහමත් එක්ක කොයිතරම් විදියට මේක සම්බන්ධ කරනවද කියලා මේ ගස ඒක ඇත්තෙන්ම දිවාරය පිං වැටෙන කටයුත්තක් කියලා කියන්නේ නේ. දේවතා සංයුක්තයේ දේවතාවා එහෙම මිනිස්සු මම දකින විදිහට මේ බලන්න තුන්වෙනි කිසිවෙක් සිල්වත් කුසල් නම් ඇත්තේ වෙයි. ඔහුගේ පිරිවර දුස්සීල පාප ධර්ම ඇත්තේ වෙයි. හරි? එකම පවුලේ හොඳ එක දරුවෙක් ඉන්නවනේ. නේ? එකම පවුලේ එක හොඳ දරුවෙක් හරි ඉන්නවා. නරකය වැඩි. මමත් දරුවන් 4 දෙනෙක් මවක් ඉන්නවා දරුවන් 4 දෙනෙක් ප්‍රසූත කරයි. ධර්මපාලතුමා හැබැයි විවිධ කාලවල නොයෙකුත් මත ප්‍රකාශ කරා. දැන් 4 වෙනි එකේදී කිසියම් පුද්ගලයෙක් සිල්වත් කුසල දහම් ඇත්තේ ඔහුගේ පිරිවරත් සිල්වත් කුසල දහම් ඇත්තේ බලවත් විෂමතාවයක් මිනිමෙරු මංකොල්ලකෑම් හොරකම් කිරීම ශ්‍රී දූෂණ බාලාපචාර සුරාව සූදුව දේශපාලන බලාරගලේ ප්‍රාථමික ගැනීම වෙලා තියෙනවා. මේවා මම හිතන්නේ අපි හාමුදුරනේ මේ අමතක කරන්න බෑ. බුද්ධ ආගම කොහොමද ගහක් අරගෙන හාමුදුරුවෝ මිනිස්සු බිදුවේ කියලා කොටස් 4කට ගසක් අරගෙන. ඉතින් මේකේ වනාන්තරයේ ධර්මතාවයක් තියෙනවා. මොකද්ද? නිසරු ගසක් සාරවත් ගස් ඇසුරු කරගෙන මේ මැද වැඩෙනවා. නිසරු ගසක් සාරවත් ගස් වට කරගෙන. ඒ වගේම සාරවත් ගසක් නිසරු ගස් ඇසුරු කරගෙන මේ මැද වැඩෙනවා. ඊළඟේ ඒ වගේම නිස්සාර ගසක් නිස්සාර ගස්ම ඇසුරු කරගෙන මේ මැද වැඩෙනවා. සරුසාර ගසක් සාරවත් ගස් ඇසුරු කරගෙන මේ මැද වැඩෙනවා. මේකෙදී එච් කින් බිහුමිලි මෝල් අදුල්ලා මම හරියට කියනවත් දන්නේ නැහැ. ඔහුගේ 65 වෙනි බර්ත්ඩේ එකේදී කියනවා උපන්දිනේදී මෙහෙම කතන්දරයක්. වනාන්තරයේ සරුසාර කිරීමට තව තවත් පැල සිටීමට පළක් නැත. එසේනම් කල යුත්තේ තිබෙන ගස්වල තමන්ගේ පාඩුවේ රිස්සේ වැඩිවීමට නිදහස ලබා දීමයි. ඉතින් හැදීම මොකද්ද කියන්නේ? අපි ගස් කපන එක නේද? අපි ගස් පිටින් මේ ප්‍රබල මිනිස්සු කපන්නේ. මේ අපිට ගිහිල්ලා ගහක් කපා ගන්න පුළුවන්ද? මේ අහිංසක මිනිස්සු ගිහිල්ලා කපනවා. අහිංසක මිනිස්සු තමයි කූඩු වලට යන්නේ අන්තිමට.
අර කපපු කපන්න උපදෙස් දුන්න එක්කන තාම ඉදී. දැන් මේ වගේ මේ සිද්ධ වෙන්නේ මේ ආපදා. දැන් අපි මතකද චාමික සුනාමි ආපදාව ආපුවාම නීතියක් පාස් කරා රජය. කිලෝමීටර් එකක් යනකම් ගෙවල් ගහන්න බෑ. අද ගිහින් බලන්න. ඊට පස්සේ ඒක මීටර් 500ක් දැක්කා. ඊට පස්සේ දේශපාලකයා ගාවට ගියා දේශපාලකයා අර ඔබ වහන්සේ කිව්වා වගේ මම බලාගනි මම බලා ගන්න. ඉතින් දැන් කැලණි ගඟ වටේටත් ගෙවල් ගහන්න එපා කිව්වොත් එහෙම මේ සහය කොහාටද යන්නේ? ඒවට දෙන්න තමයි අර ආපදා කළමනාකරණය කියන්නේ මිනිස්සුන්ට මේ කැලණි ගඟට වතුර පාරක් කවදාවත් චාමික පල්ලෙහාට ගලනකොට ඒක නවත්තන්න බෑ කාටවත්. කිසි කෙනෙකුට නවත්තන්න බෑ. මහා විශාල පර්වතයක් තියෙනවා කියන්නකො. මේ පර්වතෙන් ටික වෙලාවක් හරි නවත්තගෙන ඉන්නවා කියන්නකො ගඟ මැද්දේ පර්වතයක්. ටික වෙලාවක් යනකොට පර්වතයට මොකද වෙන්නේ? පර්වතයට උඩින් වතුර ටික දානවා. දාන්න බැරි ටික උහට දැන්නේ. හතර දෙපැත්තට ගලනවා. ඉතින් ගල්ලා යට ගන්නවා. ඉතින් මේකට ඉඩ දෙන්න එපැයි අපි මේ පර්වත ගහන්න බෑනේ ගඟ මැද්දේ. ඉතින් මේවා කතා කරනකොට අපි මේ දුස්සීල මිනිස්සු කියයි. මේවා ඇත්ත කියන්න එපා හඳුන්නේ. අපි ඉගෙනගත්ත යම් ධර්මයක් තියෙනවානේ යම් දැනුමක් තියෙනවානේ අපිට. අපි මේවා පරිසරය පිළිබඳව මම හොඳින් ඉගෙන ගත්තා. ඉතින් මට මේක පරිසරය කියනවාම බුදුහාමුදුරුවොත් එක්ක පරිසරයේ දැන් අපි හාමුදුරු ඉතාමත් සාරවත් ලෙස කියපු නිසා මම ඒක කිව්වේ නෑ. ඒ කියන්නේ අර ඔබත් මේක පටන් ගන්නකොට කිව්වනේ. ඔය මේ බුදුහාමුදුරුවගේ ඉපදීම බුදු වීම සහ පරිනිර්වාණය මේ තුනම පරිසරයත් ආශ්‍රය කරගන්නේ. මොකද බුදුහාමුදුරුවන්ට තිබුණ නැද්ද විශාල ප්‍රාසාද? අර රම්‍ය සුබ එහෙම කතන්දරයකුත් තිබුණානේ නේ. ඉතින් නමුත් අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අද වෙනකොට අපි හැම දෙයක්ම පරිසරය අමතක කළා. ගහකොළට ආදරය කරන්නේ නැති මිනිහා කවදාවත් දිනු වෙන්නේ නැහැ. මෙතන මේතුමා ඉරලා දුන්න පොතක් දැන් ඉස්සරහට දාන්න තියෙන එකක්. නමුත් ඔහුගේ කිව්වා සියටල් ගැන කතාවක්. ඔව් සවුත් ඉන්දියානු නායකයා. ඔහු කියපු දේ මොකද්ද හඳුන්නේ? මහ පොළොවට කෙල ගැහුවොත් උඹ යම් කෙනෙක් කෙල ගැහුවොත් ඒ කෙල ගහන්නේ මිහිකත. එහෙම නැත්නම් තමන්ගේ අම්මගේ උළුවට කියලා හිතන්න. නමුත් ක්‍රීඩා පිටිට යන්න කොරන්න. කෙල ගහන ගහිල්ල චුප් 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 ගාලා ගහන. මම වගේ මට කරපු කර්මාශාලාවේ උලත් කන්නේ නැහැ කවුරුත්. ඒ කණ එක නවත්තන එක මානසික අයිතිවාසිකමක් කියලා සේවකයා ඇවිල්ලා කිව්වා. උලත් කනවා අපි ආදි කාලේ ඉඳලම. මම ගා කන්න. උලත් කන්න ගෙදරින් එනකොට පඩික්කමක් කරන් එන්නේ පඩික්කම ආපහු හොරන් යන්නේ. හරි. ඒක තහනමක් නැහැ. හැබැයි සිගරට් බොන්න බෑ. මම බොන්නෙත් නැහැ. මම උලත් කන්නෙත් නැහැ. මම සිගරට් බොන්නෙත් නැහැ. සිගරට් බොන්න බෑ. සිගරට් බිව්වම මේ තන රෙදි කර්මාන්තශාලාව ඕක ඇතුලේ මොකක් හරි වුණොත් එම් ගින්නක් ගන්නවා. ආපදාව නවත්තන්න ඕන මම. නමුත් බුලත් වලට කන එකකින් කරන්නේ මේ මිනිස්සු කරන්නේ මොකක්ද දන්නවද? කබඩ් එකක් පිටිපස්සට මැෂින් එකක් පිටිපස්සට කෙලපාර ගහනවා. ඉතින් මේ කවුද මේ කරන්නේ? මේක නිසා මම කිව්වේ පඩික්කමක් අරන් ඇවිල්ලා බුලත් කන්න. ඒක පඩික්කම ආපහු ජපානෙත් එහෙමයි. ජපානයේ පොඩි දරුවා අරන් එනවා ඩස්බින් එක. අර බකට් එකක් වගේ එකක්. බකට් තියෙන්නේ. අර මෙහෙම තැද කරලාම එන්නේ රැලි බකට්. ඒකක් අරන් එනවා. කුණු ටික ඔක්කොම ඒකට දා ගන්නවා. ඉරේසර් කරන ඉරේසර් එකේ මකන කුඩු ටික අර රබර් කුඩු දිනවනේ මේ රබර් කුඩු ටික මෙහා ගාව තියෙනවා යෝගට් කෝප් එකක් වගේ එකක්. මෙහා මොකද කරන්නේ? මෙහෙම ඉරේස් කළා වික්ටර් රත්නායක මහත්මයා ඒ කුඩු ටික අරගෙන යෝගට් කෝප් එකට දානවා. අපේ පාසලට ගිහින් බලන්නකො. මම පාසල 1700 කට ගිහිල්ලා තියෙනවා. හරි. මේ ගිහිල්ලා බලන්නකො ඉරේස් කළා මොකද කරන්නේ කියලා තිබ්බා. මේක පොඩි ගහින් ඉඳලා ගන්නන්නේ ගුරුවරයා බලන් ඉන්නවා. අද මට හම්බුණා පළාත් අධ්‍යක්ෂකතුමා කොළඹ පළාතේ. එතුමා කියනවා මේ වෙනස් කරන්නම් බැරි ජාතිය ගුරුවරු. හරි. එයා කියනවා වෙනස් කරන්න බැරි ගුරුවරු. දැන් මේක උඩ පාඩුවක් පිළිදන්නේ නැහැ මේක කියලා. නමුත් ඇත්තටත් ඒක ඒ කියන්නේ ਉਹ කිව්වේ හැම ළමයෙකුටම ගෙදර යනකොට ගාණක් දෙන්න. හෙට උදේ හදාගෙන එන්න කියන්නේ. කොයිතරම් තන එයා කිව්වා එක ඉස්කෝලේ ඇත්තේ කුමාර විද්‍යාලය කියලා. ගණන් ෆේල් වලු. හැම ළමයෙන් ගණන් ෆේල්ලු. පන්ති 5ක් වෙන් කරාලු. ළමයි 23 දෙනෙක් අරගෙන පන්ති 5කට දැම්මා. ගුරුවරු 5 දෙනෙක් අධීක්ෂක ගුරුවරයෙක් තියවලු. තව ගුරුවරු 4 දෙනෙකුට කිව්වලු පන්ති 4ක් කරන්න කියලා. ඔයා විශ්වාස කරන්න ජාමික හැමෝම මේක ගත්තාලු.
මේ උත්සාහය තියෙන්න ඕන. මේවා අපි කියලා දෙන්න ඕන. ප්‍රඥාව කියන්නේ ඕක හඳුනන්නේ. නැන පහන් දල්ලන්න. නැන පහන් මේ ලෝකේ දල්වන්න ඕන. ඉතින් ඕක හොඳයි. මම හිතන්නේ අපිට බොහෝ කතා කරනකොට උලංග අප්‍රාස්ත ඉන්නේ. අපි ඉපදුනාට. මම හිතන්නේ වීතුන් සභාවෙන් අපි බොහෝ දේන් පෝෂණය ලැබනවා. අර අපේ මඩී පඤ්ඤාසී මහානායක හමුදුර අපිට කියපු කියමනක් සිහිපත් වෙනවා. මිනිසා නවදා රට හදන්න බෑ. මිනිසා හදාගෙනයි රට හදන්න ඕනේ. රටක ජීවනාලය වෙන්නේ ළමා පරපුර. එහෙම වුණාම අපිට අද දවසේ ළමවුන් වෙනුවෙන් ලියවුණු ගීත නැහැ ඇත්තෙම. අපේ ගීත වලින් ඉතාමත්ම හිඟන જાතියක් බවට පත් වෙලා මේ අපේ 70 80 දශකයේ ගීත අපේ හිටිය සංගීතඥයන්ගෙන් පස්සේ අපිට ගීත සාහිත්‍යයත් වල් වැදිලා දෝ කියන කාරණාව අපේ ඉදිරියේ තියෙනවා. අපේ ළමා පරපුරේ මනස අවදි කරපු අපේ බනින්න එපා කියලා පොඩි දෝනිට කියපු මේ ගීත අපේ හදවත්වල ප්‍රතිරාව දෙනවා. ඒ නිසා මෙවැනි ගීත අපිට මේ සභාවේදී අහන්න ලැබීමත් අපි වාග්යවන්තයි. අපි අපේ ආචාර්ය වික්ටර් රත්නායක සූරින්ගේ හඬින්ම බනින්න එපා පොඩි දෝනිට ගීතය අහමු. මේ ගීතය තුලින් අපේ කැලණි විහාරය පිළිබඳව දුරුතු පොහොය ගැන බොහෝ කාරණා සඳහන් වෙනවා. ඇතින්ම එකක් කියන්න වෙනවා මේ අද මේ ළමයි වෙනුවෙන් ගයන ගීත හෝ එහෙම නැත්නම් ළමා ගීත ළමයි විහිං ගයන ගීත නිර්මාණය වෙන්නේ නැහැ චාමික. හරිම කනගාටුදායක තත්ත්වයක්. මොකද ළමා සාහිත්‍යයක් තියෙනවා. ළමයින්ට ළමා මනස වැඩෙන්නට හුරු පුරුදු කරන නැත්නම් ඒවා වැඩිවීමට අනුබල දෙන පොතපත බිහි වෙනවා. නමුත් මේ අපි රූපවාහිනී මගින් සහ ගුවන්විදුලි නාලිකා මගින් අපිට ඇහෙනවා, පෙනෙනවා මේ ළමයින්ව මෙහෙයවන්නේ වැඩිහිටියන්ගේ ගීත ගයන. ඒ වගේ තත්ත්වයක් වෙලා තියෙනවා. ඉතින් නමුත් මා මේ ගීතය ගැන හුඟක් මේ වර්ණනා කරන්න කැමති නැහැ. ගායනය කරනකොට මම හිතන්නේ සියලු දෙනාටම මේකේ සාහිත්‍යය එහෙම නැත්නම් මේ පදමාලාවෙන් කියවෙන්නේ මොනවද කියන එක අවබෝධ වෙනවා. ඔබ තරමක් විස්තර කළා. මේ නිර්මාණයක් මට අයිති නැහැ. අර ඉස්සෙල්ලා ගීතේ වගේම තමයි. ඒ කියන්නේ මේකේ ගායන අයිතිය මට තිබුණාට ඔබ රසවත් කරන්නට නැත්නම් අපේ රසික රසිකාවියන් පිනවන්නට මට මේ ගීතය හරහා පුළුවන් වෙයි. නමුත් මේ නිර්මාණ අයිතිය මගේ නෙවෙයි. මේ සංගීතවත් කරලා දුන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ඒ වගේම ධර්මශ්‍රී ගමගේ ශූරීන් තමයි. එතුමා ගැන ගොඩාක් දේවල් කියන්න තියෙනවා. නමුත් මේ වෙලාව නෙවෙයි. ඒ අතිදක්ෂ මාධ්‍යවේදියා, ගේපද රචකයා, චිත්‍රපට කතා රචකයා මේ ආදී වශයෙන් දක්ෂතා කුසලතා වර ගණනක් තුල එතුමා වැඩ කරපු කාර්ය බහුල කලාකරුවෙක්. එතුමා තමයි මේ පදමාලාව ලියලා තියෙන්නේ. ඉතින් ඇත්තම මේ පරිසරය සහ බුදුදහම ගැන කතා කරනකොට මම හිතනවා මේ කැලණි විහාරයේ සම්බන්ධ වුණා පමණින් මේක පරිසරය හා සම්බන්ධ වෙන්නේවත් නැත්නම් බුදුදහම හා සම්බන්ධ වෙන්නේවත් නැහැ. නමුත් අර සෝබාදහමත් එක්කලා හිතනකොට මා හිතනවා ළමා වැඩ කරන එක. ළමා මනස නිතරම ළමයින්ගේ දඟකාරකම් ඒ සියලු දේ කරනවා. අපිත් කුඩා අවදීම ඒවා කරලා ඇති. ඉතින් ඒක නිසා මේ පියෙකෝ බලනවා දරුවා මොකක්ද ඒ කරලා තියෙන්නේ කියලා. මවට මේ ගීතයේ කියන හැටියට මේ දුරුතු පෝයදා කැලණි විහාරයේ වඳින්න ගොස් අපි එන ගමනේ වලං මුට්ටි පොඩි අරගෙන දුන්නේ සෙල්ලම්බත්තු යන්නයි කියලා තාත්තා කියනවා. ඉතින් මොකද මෙහෙම කියන්නේ? බනින්න එපා පොඩි දෝනිට ගහන්න එපා කියලා තාත්තා කියන්නේ. හාල් මිටක් දුව අරගෙන ඇත්තේ සෙල්ලම්බත්තු යන්නයි. ඉතින් අද දරුවෝ සෙල්ලම්බත්තු යන්නේ නැහනේ අපේ හාමුදුරනේ. මේ ඔක්කොම තුවක්කෝ පිස්තෝල අරගෙන හැංගි වෙඩි තියන්නත් ඒ වගේම අම්මගේ හෝ තාත්තගේ හෝ නැත්නම් ඔහුටම අරන් දීපු දුරකතන මේ මෙවලම් වලින් ඉතින් ඒ වගේ සෙල්ලම් තමයි කරන්නේ. නමුත් වැලිබත් උයන කාලයක් දැන් නැහැ කියලා මට පේන විදිහටයි මම කතා කරන්නේ. ඉතින් මේ ළමා පරපුර ළමා දක්ෂතා ළමා කුසලතා මතුවෙන විදිහට ඔවුන් හසුරවන්නට ඕනේ, ඔවුන් මෙහෙයවන්නට ඕනේ කියන මේකේ වෙනත් පණිවිඩයක් මේ ගීතය හරහා දෙනවා කියලා මට හිතෙනවා.
මම හිතන්නේ අපි දැහැන්ගත වෙනවා මේ ගීත අහනකොට අපිට මේ අර නොදැනි දරුවන් නැකේන් වැටුණා වගේ අපි එක්තරා දැහැන්ගත වීමකට වෙනවා මේ ගීත අහගෙන ඉඳද්දි. අද ඇහෙන රැගේ හිප් හොප් රැප් මේ කියන අර ටකරන් සංගීතයත් එක්ක මේ ගීතයි අහසයි පොළොවේ වගේ කියලා මට හැඟෙන්නේ දැනෙන්නේ. අපිට කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙලා නැවතත් අපේ වැඩසටහනට යොමු වෙන්න අපේ නිෂ්පාදකතුමා දැනුම් දෙන්නේ. අපි කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙලා අනුග්‍රහක බෞතුන්ගේ දැන්වීම් කීපයකින් පස්සේ නැවත අපේ වැඩසටහනට ඒකාත්මික වෙමු. ගිගුරුමින් තොර අහසත් කුණාටුවෙන් තොර සයුරත් යුද බියෙන් තොර දේශයත් ස්වර්ග රාජ්‍යයට වඩා අගනී කියලා කතාවක් අපි අහලා තිනවා. මේ සියලු කාරණාත් එක්ක අපේ සබහා දහමේ තියෙන වටිනාකමයි අපිට කියාපාන්නේ. වෝග්ජුවල සනුග්‍රහයේ නැනපහන ඔබ වෙත ගෙන එන්නේ. ඔබට පුළුවන් අපිත් එක්ක ඒකාත්මික වෙන්න. අපේ දුරකථන අංකය 0112 726 අපේ සුපුරුදු දුරකථන අංකය. මම හිතන්නේ බොහෝ දෙනා අපේ මේ සාකච්ඡාවට බාධාවක් වෙයි කියලා බොහෝ දෙනා මේක ගලාගෙන යන්න කියලා නිෂ්පාදකතුමාට ඉඩහසර දීලා තිනවා මේ අපේ වැඩසටහන ඉදිරියට ගලා යන්න. මටත් බාධා කරන්න හිතෙන්නේ අපේ ලාල් පොන්සේකා මැතිතුමා, අපේ වික්ටර් රත්නායක ශූරීන්, අපේ හාමුදුරුවෝ කරන මේ කියන සාර ගර්භ අදහස් එක්ක අපිට මැදට බැනලා අදහසක්වත් විමසන්නට හිතෙන්නේ නැහැ. ඒ තරමට අපිට රසවත් අපේ දැනුම් අපේ නැනනුවන පෝෂණය කරන හින්දා අපේ නැනපහන් දැල්ලන්න මෙවැනි වැඩසටහන් වැඩියෙන් අවශ්‍ය කාලයක අපි ජීවත් වෙන්නේ. අපේ හාමුදුරනේ කොහොමද බුදුදහම ඔබ වහන්සේගේ මනරම් දේශනාවක් මම මීට කලින් අහලා තිනවා. පහරාද අසුරයාට කියන අර පහරාද සූත්‍ර දේශනාවේ සයුරයි සසුනයි අතර තියෙන සබෙදියා ඔබ වහන්සේ මොනවාට මේකෙදි කියාපෑවා. මොහොද සහ අපේ බුදුහාමුදුරුවෝ අපේ අර එන්න ගැඹුරට යනවා බුදුදහමේ ඉන්න කට්ටිය. ඒ වගේම ලුණු රහ තියෙනවා, දහම් රසය තමයි මේ තුල තියෙන්නේ. සීලේ වගේම වෙරළ ඉක්මවා යන්න මේ කියන කාරණා ගොඩකින් අපි හාමුදුරනේ ඔබ වහන්සේ මනරම්ම මේ සයුරයි සසුනයි අතර තියෙන සබදියාව මොනවාට කියා දුන්නා අපි හාමුදුරනේ. අපිට තවදුරටත් මේ ගැන විස්තර කර දෙනවා නම් ඉතාල වැදගත් වෙයි අපි හාමුදුරනේ මේ සාකච්ඡාව ඉස්සරහට ගෙන යන්නට. චාමික මේ පහරාද අසුරයා කියන නමින් කිව්වට පහරාද කියන්නේ මුහුද ආශ්‍රය කරගෙන ජීවත් වෙච්ච මිනිස්සෙක්. එහෙමයි. එතකොට දැන් අසුරයා ගම අපිට හිතෙන්නේ මේ මිනිස්සෙක් නෙවෙයි වෙනස් ලෝකයක කෙනෙක් කියලා. අසුර ලෝකෙන් ඇවිල්ලා කියලා. නෑ, පහරාද බමුණා මුහුද ආශ්‍රය කරගෙන ජීවත් වෙච්ච දීවරේ. මුහුද පිළිබඳ ඊටාම ගැඹුරු අවබෝධයක් පහරාද බමුණට තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ පහරාද මේ මෙච්චර ගැඹුරු සයුරෙන් මාළු අල්ලන එක විතරද කරන්නේ. බුදුහාමුදුරුවෝ මේ පහරාද හම්බුනාට පස්සේ පහරාදට කියනවා, පහරාද ඔබට මේ මහා සාගරයෙන් ඔබ සම්පත් නෙලනවා වගේම මගේ දහමත් මහා සාගරය වගේ. මේ ධර්මයේ නැමැති සාගරයෙන් අපි ඵල නෙලනවා. ඔයා කරන එක තමයි ඒකට ගැඹුරුද. පහරාදට කියන, පහරාද ඔබ වෙරළට ගිහිල්ලා වෙරළෙන් මුහුදට ඇතුල් වෙනකොට ඔබට දැනෙනවා පියවරෙන් පියවර අඩිය තියෙනකොට මහා සාගරයේ ගැඹුරු බව. අපේ ධර්මයේත් එහෙමයි. මේ ශාසනය තුල ගැඹුරක් තියෙනවා. වෙරළේ හිටියට සාගරයේ තොරතුරු දැනගන්න බෑනේ. දැන් අපි ඔක්කොම දහම තුල වෙරළට වෙලා ඉන්නේ. වෙරළට වෙලා ඉන්න නිසා දහමේ ගැඹුරු බවක් අපි කාටවත් තේරෙන්නේ නැහැ. යාමේ කිව්වාගේ පළවෙනි එක තමයි මහා සාගරේ කොයිතරම්, දැන් කැලණි ගඟ ඉතුරුවාට මහා සාගරේ උතුරන්නේ නැහැ. ඒ උතුරන්නේ මහා සාගරයට හානියක් වුණොත්. ඒක තමයි සුනාමි කියලා ඉන්නේ. ඒ මහා සාගරය වෙරළ ඉක්මවා නොයනවා වගේ අපිත් එහෙමයි. සීලයෙන් පෝෂණය වෙලා ඉන්නේ. සීලයෙන් පෝෂණය වෙච්ච ජනතාව, මිනිස්සයා කවදාකවත් අර වෙරළ ඉක්මවා යන්නේ නැහැ වගේ තමන් තුළ තමන් দমনය වෙච්ච පුද්ගලයෝ ස්වභාවදාමයට ගරු කරනවා. දහමට ගරු කරනවා. යාමික මම මතක් වුණේ එක දෙයක්, ඒක හරි වටින දෙයක්, මේක හැමෝටම කියන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිනිසුනි මොහොතක් කල්පනා කරන්න. මේ සත්වයා ජීවත් වෙන්නේ ආස්වාස ප්‍රස්වාස තුලින්. ඒකවල මේ මිනිස්යාගේ කියන මිනිස්යාට, මේ සත්වයාට මේ නාස්පුඩු දෙකෙන් ඇතුළට එන්නේ ඊටාම පිරිසුදු වාතය.
ඔන්න විසරදතුමනි ඔබතුමා හිතා ගන්න දැන් බාහිරින් මේ පරිසරය තුලින් ඉතාම පිරිසිදු ඔක්සිජන් අපි ගන්නවා ඒතුල. මෙතනදලා මේ පොඩි දුරක් අඩියක් එකමාරක් ඇතුළට ගිහිල්ලා කැරකිලා යනකොට ඒක මොනතරම් විස සහිත වායුවක් වෙලාද බලන්නකෝ. මේ මේ තරම් විස සහිත වායුවක් බවට පත් වෙන්නේ රාග, ద్వේෂ, මෝහ, මාන, ඊර්ෂ්‍යා, ක්‍රෝධ කියන මේ අකුසල දැරීම් වලින් පිරීලා ඉන්න මනුෂ්‍යයා තුළට ස්වභාව ධර්ම ඊටාම පිරිසිදු දෙයක් ඇතුල් කරනකොට ඒවා අර අකුසලයට එක්ක මිශ්‍ර වෙලා එළියට එනකොට තව කෙනෙක් විනාශ කරන්න පුළුවන්, ගිනි තියන්න පුළුවන් වායුවක්. මේක මට කියලා දෙන්න ඕනේ මේ අපේ මේ වෙලාවේ විපතටපත් වෙලා දුක් විඳින අපේ රටේ නෙමෙයි ලෝකේ කොහේ හරි යම් විපතක් සිද්ධ වෙනකොට ඒකට හේතු බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. එතකොට යම් කිසි මිනිස්සෙකුගේ ආශ්වාස ප්‍රශ්වාසයේ දූෂණය වෙන්නේ පුද්ගලයාගේ හිතේ තියෙන අකුසල ධර්ම නිසා. එතකොට අකුසල ධර්ම නිසා වායුව අපිරිසිදු වෙන වායුව දූෂණය වෙනකොට වායුව දූෂණය වෙනත් එක්කම ජලය දූෂණය වෙනවා. ජලය දූෂණය වෙනකොට පරිසරය දූෂණය වෙනවා. ඒකට පරිසරය දූෂණය වෙනකොට ආය නැවත වාරයක් සියලු මිනිස්යන්ගේ ආකල්ප සංකල්ප දූෂණය වෙලා විනාශයෙන් විනාශයට යන විනාශකාරී පුද්ගලෙක්. ස්වභාව ධර්මයෙන්ම ඇති කරන මිනිසයා ස්වභාව ධර්මයට එරෙහි වෙන විනාශකාරී පුද්ගලෙක් බවට පත් වෙන්නේ අර කියන වාතය දූෂණය කිරීමෙන් බුලි. නික්ලේශී උත්තමයන්ගේ ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අද බලන්නකෝ. මිනිස්යන්ට අධික තෘෂ්ණාව වැඩි වෙන්න ස්වභාව ධර්මය අපිට කොච්චර එරෙහි වෙලා තියෙනවද කියලා. මමත් ලංකාවේ උසම කඳු පාමුල උපන් කෙනෙක්. ලංකාවේ උඩම උපන් කෙනෙක් මම බණ්ඩාරේ. ඒ කාලෙත් ඇති තරම් වැස්සා. අපි පුංචි කාලෙත් වැස්සා. නමුත් නාය යනවා කියන එක අවුරුදු ගානකට සැරයක් වතාල. නාය ගියත් කන්දක් උඩ තියෙන ගලක් පෙරලිලා තවත් ගලක වැදිලා තිරිසන් සතෙකුටවත් හානියක් නොවන විදිහට වෙලා තිබුණා. මේ අවුරුදු 10 ගානකට වලදී නෙමෙයි මේ අපි දන්නේ ඉතිහාසය. එක ගහක් පෙරලිලා මුළුත් එක්ක එල්ල දෙන හැබැයි පුද්ගලයෙකුට හානි වෙලා නැහැ. දැන් මහත්තයා කඳු පිටින් එනවනේ. කඳු පිටින් එනවා ගල් වලින් ඇවිල්ලා දැන් මේ ඊයේ පෙරේද අපේ ආරණ්‍යක ස්වාමින් වහන්සේ නම නියදගල ආරණ්‍ය සේනාසනේ. ඒ කියන්නේ හපුතරේ කන්දේ මේ වගේ ධාරානිපාත වැස්සක් ආවෙත් නැහැ. එකපාරම සමහරට දිය සුලියක් ඇවිල්ලාද දන්නේත් නැහැ. වැදිච්ච එක ඇවිල්ලා ආරණ්‍ය සේනාසනේ යට කරගෙන ස්වාමින් වහන්සේ තව වෙනතුරුත් හොයන්නවත් බැරි වෙනවා. එතකොට මේ වගේ කඳු කඩා වැටෙන ගංගා උතුරලා මිනිස්සු දහස් ගණන් එක රැයෙන් විනාශ වෙලා යනවා. එක රැයෙන් පස් කඳු වලට යට වෙලා තවමත් අරනායක වහලානේ තියෙන්නේ. කොච්චර මරුණාද කියලා කොයි පත්තරෙන්ද කොයි ටීවී එකෙන්ද කොයි රේඩියෝ එකෙන්ද කියන්නේ. 100කට අධික ප්‍රමාණයක් කියනවා මිසක් මොන තරම් ජීවිත හානි වුණාද කියලා අපි කාටවත් හිතා ගන්න බෑ. සමහරට ඒ ගම්මැසියවත් තාම දන්නේ නැහැ කී දෙනෙක් යට වෙලාද කියලා. ඉතින් මෙන්න මේ අපේ රත්තරන් දෙමව්පියන්ට කේන්තියෙන්න පුළුවන් මේවා කියනකොට ස්වභාව ධර්මයේ කියන එක මේ ලෝකේ සදාකාලිකව පවතිපු දෙයක්, පැවතුණු දෙයක්. ස්වභාව ධර්මය විහිම තමයි සත්වයා කියන එක මේ ස්වභාව ධර්මයට එකතු කරේ. සත්වයා කියන්නේ ස්වභාව ධර්මයේම එක්තරා ඵලයක්. ඒකට මනුෂ්‍යයා කියන්නේ විශිෂ්ට ඵලයක්. ඒකට මනුෂ්‍යයා කියන සත්වයාටම ස්වභාව ධර්මය අමතක වෙනවා නම් අමතක වෙලා මම ඇති කරපු ස්වභාව ධර්මයට මමම හානි කරනවා කියන තැනටපත් වෙනවා නම් එතන අපි බුදුදහම තේරුම් අරගෙන නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ජාමික ඇහුවා බලන්නකො පඨමම් බෝධි පල්ලංකම් ဒ ුතියංච අනිමිසං. එතකොට මේ පළමුවෙනි බුද්ධත්වයට පත් වෙලා පළමු එක කළගුණ සැලකීම ගහකට කළේ. සමහරව අපේ හඳුන්නේ ඒක නිකන් අර කාලේ කාදැමීමක් අපරාධෙන් නිකරුණේ මේ කාලේ කාදැමීමක් ඇටියට සමහරව මම දැක්ක මහා විද්‍යුතුනේ කියා ගන්න නැහැ. චාමික විද්‍යුතුන්ට ඔළුවේ තියෙන මැටිනා. දැන් අපි කියනවානේ උගතාසා ප්‍රඥාවන්තයා කියන්නේ දෙන්නෙක් කියලා. උගතාසා බුද්ධිමතා කියන්නේ දෙන්නෙක් කියලා. අපි නිතරම කතා කරනවානේ. දැන් අපි කියමු අපේ නරඹහනට වික්ටර් රත්නායක සූරීන්යි ගෙන්නන්නේ. එතුමා සංගීතඥයෙක්. ඒ විතරක් නෙමෙයිනේ. මම කියන්නේ මිනිස්යාගේ හදවතට
සාර්ථක ඵලයක් බෙදා දෙනවා. දැන් ඔයාම කිව්වා සින්දුවෙන් බණ කියන සංගීතඥයා කියලා. එතකොට දැන් එතුමාට අපි මුල් තැන දුන්නේ එතුමා අවුරුදු 50ක් පිරුණනේ මහත්තයා නේද? අවුරුදු 50කට වැඩි දැන් මේ ශාස්ත්‍රයේ. ඒකට අවුරුදු 50ෙම අපි අහගෙන ඉඳලා තමයි මේ තේරීම කරු සභාපතිතුමා වෝග් ජුවලර්ස් ආයතනයේ මේ තේරීම ලංකාවේ තව නැද්ද සංගීතඥයෝ? ඒකට අවුරුදු 50ක එතුමාගේ මුවෙන් පිටවෙච්ච හැම වචනයකම අර්ථය තේරුම් ගත්තම ඒකෙන් තව එතුමාගේ වගේ සංගීත රසය වගේම අර්ථ රසයත් මතු කරලා මේක බෙදලා දෙන්න පුළුවන් කමක් තිබුණා. අද උගතුන් කියලා ගත්ත විද්වතුන්යි කියලා ගත්ත බොහෝ දෙනා ඉතින් සමහර පුද්ගලයෝ ගැන බැලුවම හරිම දුක හිතෙනවා. සමහරුන්ට මහත්ය ඉන්නවා මේ අනිත් ආයතන වලින් ලැබෙන දේ බෙදලා දෙන්න දන්නේ නැති අය කොච්චර ඉන්නවද බලන්න. මට නම් වශයෙන් කියන්න පුළුවන් මේ ප්‍රදේශ සහාය සිදුවීම්. එතකොට අර කිව්වාගේ රාජ්‍ය නිලධාරියා උරණ කර ගන්නවා කියන්නේ පොළඟෙක් ලං කරගත්තා වගේ. ඒක ගිහි පැවිදි දෙගොල්ලටම. ඒ කියන්නේ රාජ්‍ය නිලධාරියා තරහ කර ගන්නවා කියන්නේ රාජ්‍ය නායකයෝ තරහ කර ගන්නවා කියන්නේ මහා විසකුරු සර්පයෙක් ළඟ කොයි මොහොතේ කොතන දෂ්ට කරයිද කියන්නේ හැමෝම නෙමෙයි. කොටසක් ඉන්නවා ඊටාම යම් අවබෝධයක් කොතනකින් හරි ලැබෙනවා නම් ඒක තේරුම් අරගෙන Tamanට කරන්න පුළුවන් සේවය සිද්ධ කරනවා. සමහරට මේ ආධාර උපකාර මේ රටින් විතර නෙවෙයි පිට රටින් එන ඒවාත් තියෙනවා. මේ දැනුත් එනවා. නමුත් ඒ එන ටික කළමනාකරණය කරගෙන ආපදාවට ලක් වෙච්ච අයට බෙදලා දෙන්න තරම් දැනුමක් නැහැ. මොකද වතුර පෑගෙයි කියලා බයයි. වතුරේ විස බීජ ඇති වෙයි කියලා බයයි. නමුත් ඒ කළමනාකරණය කියන එක අයිති ඒගොල්ලන්ට. කළමනාකරණය කරලා බෙදලා දෙන්න කියන්නේ ඒගොල්ලන්ට. නමුත් සමහරු ඉන්නවා ඒවට බයයි. සමහරු කියනවා මේ අසනක් ගහ ගන්න බැරි නිසා තමත් බඩු විශාල ප්‍රමාණයක් ලැබිච්ච එහෙමම කුණුයි තියෙනවා. මම ඇහැට දැකපු දෙයක්. මගේ ආරාමයක් තියෙනවා දොම්පේ. මේ බියගමට පොඩ්ඩක් එහාවද දෙවිවඩ අල්ලපු ගම දොම්පේ. මගේ ආරාමේ පළවෙනි හදපු ආරාමේ ඒකේ පහුගිය දවස්වල දොම්පෙට යන පාර අඩි 8ක් විතර යට වුණා. යන්න බෑ කොහෙට. පූගොඩ පැත්තට යන්න බෑ. මේ පැත්තේ දිල්ගොඩ පැත්තට එන්න බෑ යට. මම දැක්කා නාවික හමුදාවේ දරුවෝ හරියට වැඩ කළා. ඇත්තටම ආණ්ඩුවට පින් සිද්ධ ආරක්ෂක හමුදාව මුල් කරගෙන විශාල සේවයක් මේ පහුගිය දවස්වල කළා. සමහරු දොස් කියනවා රජය මොකුත් කළේ නැහැ මොනවත්ම කළේ නැහැ කියලා. නමුත් රජයේ අවසරයක් නැතුව යුද හමුදාවට මේ හමුදාවට කටයුතු කරන්න බැහැනේ. මොකද රජයේ අවසරෙන් ඒ සියලු දේ කටයුතු කරනකොට බෙදලා දුන්න කෑම. බොහෝ අය මේ ගම් වතුරේ සෙල්ලම් කරන්න ආපු අයට තමයි කෑම ලැබුණේ. ගම් වතුරෙන් පීඩාවටපත් වෙච්ච අය ළඟට යන්න දැනුමක් තිබුණේ නැහැ සමහරලාට. එතකොට ගමේ පළවෙනි පුරවැසියා ගමේ හාමුදුරු දන්නවා ගමේ ගෙවල් තිබුණේ කොතනද? ඒ ගෙවල් වතුරට යට වෙන්නේ කොතනද? යට නොවෙන්නේ කොතනද කියලා ගමේ හාමුදුරු දන්නවා. ග්‍රාම සේවක මහත්තයා දන්නවා. වෙද මහත්තයා දන්නවා. ගමේ පළවෙනි පුරවැසියෝ ටික හම්බ වෙන්නේ නැහැ සමහර. ඉතින් ඒ නිසා සමහර තැන්වලදී ආහාර පාන අපි දැක්ක ස්වේච්ඡා සංවිධාන පවා ගෙනත් දුන්නම ගම් වතුරේ සෙල්ලම් කරන්න ඇවිල්ලා ඉන්නවනේ. සමහරු වීඩියෝ කරන්න, ඔරු පදින්න, වැඩිපුර ඒටියේ පීඩාවටපත් වෙච්ච අයට වඩා ගම් වතුරේ දැඟලුවේ සෙල්ලම් කරේ පීඩාවටපත් නොවිච්ච අය. ඇහිලා සෙල්ෆි ෆොටෝ ගන්න ඒක තමයි. ඒව ගන්න. ඒව අරගත්තම උදේ නරයන්ක සෙල්ලම් කරපු අයට අර කවුරු කාගේවත් දැනුමක් නැති පිරිස ආවොත් අර ඉන්න ගඟයින් ඉන්න අයට දීගෙන යනවා. දවස් ගණන් කෑම නැති වෙච්ච දවස් ගණන් අර එදිනෙදා අවශ්‍ය දේවල්වත් නැති වෙච්ච අසරණ පිරිස් හැමතැනම මං කිය දොම්පිය විතරක් නෙවෙයි ගම් වතුරෙන් පීඩාවටපත් වෙච්ච ඔය දැන් හිටපු ගමන් මාධ්‍යයට කියන අපි මෙතෙක් කල් හිටියා කිසි කෙනෙක් ආවේ නැහැ අපිට බලන්න අපිට කිසි දෙයක් හම්බුනේ නැහැ කියලා කියන්නේ වේදනාවෙන් කියන්නේ ඒක ඇත්ත. ඒ නිසා ලාල් මහත්තයා කියපු කළමනාකරණය කියන වචනේ ඇතුලේ තියෙන ගැඹුර තේරුම් ගන්න ඕන රාජ්‍ය නිලධාරී. රටේ නායකයෝ කළමනාකරණය කියන එක තේරෙන්නේ නැත්නම් තේරෙන කෙනෙක්ගෙන්වත් අහලා මොකද්ද මේ ආපදා කළමනාකරණය කියලා කියන්නේ. ඒක තේරුම් ගන්න ඒ දැනුම ලැබලා තියෙනවා. ඒක පහරාදට මාළු අල්ලල්ලා හිටපු දීවරයට
බුදුහාමුදුරුවෝ නිවන් මඟ පාදලා දුන්න මුහුද ආශ්‍රය කරගෙන. එයා ස්වභාව ධර්මයේ ආශ්‍රය කරගෙන එයා දන්නේ මුහුදෙන් මාළු අල්ලන එක විතරයි. බුදුහාමුදුරුවෝ මේ මුළු බුදුදහමම අර ස්වභාව ධර්මයේ එක වස්තුවක් කොහෙන් ගත්තත් අමා රසය වගේ ලුණු රසය. ලුණු රසය දැනෙන කොයි හතර ගංගාව හතර නැත එකම රසය. එමා රසය නිවන් රසය එතන තියෙනවා. ඉතින් ඒ වගේ ඒක මම මේ කිව්ව අද විපතටපත් වෙලා ඉන්න ජනතාවට බණ කියා අර කුණු කාණු ඇවිල්ලා හොදන වෙලාවේ බලමු සිවිල් ආරක්ෂක බලකාය පුදුම. ඇත්තටම ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු ස්වේච්ඡා සංවිධාන හරියට ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් ඒවා ආණ්ඩුවෙන් කරපු වැඩ ඒවට අපි ස්තුති කරනවා. ඉතින් සුද්ධ කරන්න ඉස්සෙල්ලා මේ වගේ දේවල් ගරු ජනාධිපතිතුමනි ගරු අගමැතිතුමනි ඔබතුමාලා බය වෙන්න එපා. මේ අනවසර ඉදිකිරීම ඉවත් කරන ක්‍රමයක් කවුරු හරි හදන්න. එක එක මේ පම්පෝරි දේශපාලඥයෝ කියන පළියට ඒගොල්ලන්ගේ ගෝස්තරවාදය රැක ගන්න විදියට රාජ්‍ය නායකයෝ කටයුතු කරන්න ගියොත් ඒ මගේ දායක පිරිස මගේ ඡන්ද දායකයෝ ඒගොල්ලෝ ඔතනින් වෙනස් කරන්න එපා මගේ මුළු අනාගතේම තියෙන ඔතනයි කියලා මේ අහිංසකව හැමදාම වතුරට යට වුණාම ඔය එක නායකයෙක්වත් ඉන්නේ මේ ඉබේද මං ආගෙන හිටියා මෙන්න මෙතන යහවල් മന്ത്രിතුමාට අපි රැසෙම තිබේ මිනිහා පළහතකවත් ආවේ නැහැ කියලා තදින් බයි. ඉතින් ඒක අපි මේ කියන්නේ අපිට කරන්න බෑනේ ඕවා. අපිට පුළුවන් සහනාධාර දෙන්න. ඒ නීති රීති වෙනස් කරන්න බෑ. ඒ වගේ මම දැන් කියන්න මට ඕනකම තිබුණේ පුළුවන් ඉක්මනින් නැවත ආපදා අනිත් එක තමයි විශේෂදී මහත්තයා අපි දොම්පේ දැන් වතුර බහගෙන යනකොට ඒ බෝක්කුව ඇතුලේ බැලුවා. මේ පොලිතින් ලොරි ගණන් බෑග් ගණන් එක දැන් අපි කොහොම බෝක්කුව හරහා ලී කෑලි දෙකක් වැටලා තිබුණා මොනවා හරි දිරච්ච අත්තක් හරි හිර වෙනවා පොලිතින්. හිර වුණාට පස්සේ බෝක්කුක දෙකේ කට වැහුණාට පස්සේ ඒ පැත්තම වැවක් වගේ පිරෙනවා. ඒ කියන්නේ පොලිතින් වලට පුළුවන් කොන්ක්‍රීට් වලට වඩා තදින් මේ වතුර පාර අල්ලගෙන මේ බෝක්කුව ඇතුලේ මේ වතුර ගලා බහින තැන්වල මේ වගේ අපද්‍රව්‍ය හිර වෙනකොට විශේෂයෙන් පොලිතින්. දැන් අවුරුදු කීයක් වෙනවද මහත්තයා මම දන්න කාලේ පොඩි කාලේ ඉඳලා ඔය ආණ්ඩුව වලින් කියන පොලිතින් භාවිතය සපුරා තහනම් කරන්න. පරිසරයට හානි කරයි. මේවා මලගෙවල් වල දාන්න එපා, මගුල් වල ගන්න එපා කියලා අපිට මතකයි ඒ කාලේ නම් එක එක රජයන් දැනුම් දුන්නා, නීතිත් හැදුවා. ඒ වුණාට පොලිතින් ප්‍රමාණය බලන්න පොලිතින් වලින් වෙච්ච හානි අහගන්න ওই ගම් වතුරට යට වෙච්ච මිනිස්සුන්ගෙන්ම අහන්න. දැන් මේ බෝමිරිය පැත්තේ තව වතුර බහලා නැත්තේ මහත්තයා. ඕක කලින් වතුර බහපු තැන. අර බෝක්කු හිර වෙලා. බෝක්කු හිර වෙලා තියෙන පස් වලින් ගල් වලින් වලට වඩා ඔය පොලිතින්. ඉතින් ඕවා තියා ඉතින් කල්පනාකරණය කරනකොට පොඩ්ඩක් හිතලා බලන්න හොඳයි. ලාල් පොන්සේක මහතා ඔබතුමා මේ ඉන්න හින්දා මට මේ දිනවල පුවත්පතක තුන කවියක් මතක් වෙනවා. මේ කවිය තුනේ අපි හඳුන්නේ සිලින් සිලින් බිල්ලා මගලක්මව ගිල්ලා සිහිල් රටේ ගොල්ලා සද්ද නැතුව උන්නා කියලා තමයි මේ කවි පද හතරෙන් කියන්නේ. ඒ නමුත් මේකේ ලොකු අර්ථයක් තියෙනවා කියලා මට හිතෙන්නේ. සිලින් සිලින් බිල්ලා මගේ මව් රට ගිල්ලා සිහිල් රටේ ගොල්ලා සද්ද නැතුව උන්නා කියන කාරණාව. අපි ඊළඟට යමු වෙන ගීතයටත් යම් ප්‍රවේශයක් ලබා ගත යුතුයි. ගොළු මොහොතේ ගීතයට යුගකාරක යතිවරු අපිට පහළ වෙලා තියෙන හින්දා අපේ රටදය අපේ සසුන මේ ජාති මුර දේවතාවුන් වහන්සේලා ඉන්න හින්දා මෙපමණකින් හෝ ආරක්ෂා වෙලා තියෙන්නේ. මේ යුගකාරක පුරුෂයෝ ඉන්න හින්දා අපිට දැන් සංගීතය ආරක්ෂා වෙලා තියෙන වික්‍රරත්නායක අමරදේව වගේ ෂූරින් ඉන්න හින්දා ඵලදායිතාවට අපේ ලාල් පොන්සේකා වගේ මැතිතුමාලා ඉන්න හින්දා මේ යුගකාරක පුරුෂයෝ කලින් කලට පහළ වෙලා අපේ රට ජාති ආගම බේරා ගන්නට අපිට අපේ ජාතියට යම් ප්‍රෞಢත්වයක් අධීනත්වයක් බවක් ලබා දෙන්නට මේ යුගකාරක පුරුෂයන්ගේ පහළවීම කොයිතරම් දුරට වැදගත්ද කියන කාරණේත් එක්ක අපිට ඊළඟ ගීතයටත් ප්‍රවේශයක් ගන්නට පුළුවන්. මේ සියලු කාරණාවට ලාල් පොන්සේක මැතිතුමාට පුළුවන් හොඳ ප්‍රවේශයක් ලබා දෙන්නට මේ යුගකාරක පුරුෂයන්ගේ මේ කාලයේ අත්‍යවශ්‍ය බව ඒ වගේ මේ අපේ හාමුදුරුවෝ මේ සිලින් බිලින් බිල්ලාගේ ඒක ගැන මහත්තයා කල්පනා කරන එක නේ ඒක කියන්න ඕනේ. අනිවාර්යෙන්ම ඔය පොලිතින් සිලින් බිලින් බිල්ලා කියන්නේ සිලි බෑග් කියලා කියන්නේ අපි. දැන් ඔය බෑග් සංස්කෘතිය මේ රටින් තුරන් කරන්න අමාරු තත්ත්වයක් ඇදලා තියෙන්නේ මේ ව්‍යාපාරිකයෝ නිසා. විශාල මහ පරිමාණයේ ව්‍යාපාරිකයෝ දෙන්නෙම බෑග් 4-5 දෙනවා. මේවා මිනිස්සු විසි කරන්නේ නැහැ හාමුදුරනේ ගෙවල් වලට කියලා. ගෙවල් වල එක බෑග් ලොකුම බෑග් එකක් පොලිතින් බෑග් එකක් කරන් ඒක ඇතුළට අනිත් බෑග් දානවා. ඒක දොරේ ඉල්ලලා තියෙනවා. එහෙම තමයි මිනිස්සු කියන්නේ. ඉතින් ඔය කවදා හරි අහක දානවා. අර
පෞගේ වැඩසටහනේ අපේ හැමදෙරෝ කිව්වේ රැස් කරන්න නැතුව අස් කරන්න කිව්වට. දැන් ඒක අපි කියන දෙයක් නේ. කොච්චර පොලිතින් බෑග් දැන් අපි ජාමික අපි හැමදෙස්සෙම කියන දෙයක් තමයි අනවශ්‍ය දේවල් ඉවත් කරන්න. ඵලදායීතාවෙන් කියන්නේ. අවශ්‍ය දේ ළඟ තියාගෙන අනවශ්‍ය දේ ඉවත් කරන්න. මේක මේ ජපාන් ක්‍රමයක් නෙමෙයි. මම කියන්නේ ජපානයට අපි ක්‍රෙඩිට් දෙන්න ඕනේ නැහැ මේවට. අපේ රටේ මේ ක්‍රමයේ තිබුණා. දැන් අනවශ්‍ය දේ ඉවත් කළා අවශ්‍ය දේ විතරයි අපි අටුවේ තිබ්බේ. අටුවේ තිබ්බේ නැහැ නේ හැම දෙයක්. දුමේ තිබ්බේ නැහැ නේ. අද දුමක් හොයාගන්නවත් නැහැ නේ ගීක. අද කොහෙද තියෙන්නේ? අද තියෙන්නේ ගෑස්. අද මේවා තාක්ෂණය දිනු වෙන්න ඕන. මම මේ නැවතත් පරදවා තීරණ ගන්න එපා. මම මේ දරලිපෙන් උයන්න කියනෝ නෙමෙයි. ඒ කියන්නේ අපි කඩිසර ගමනක් යන්නත් උන්නේ. නමුත් අපි කල්පනා කරන්න ඕන දේ තමයි අපි හුඟක් වෙලාවට ඵලදායීතාව කියන්නේ මොකද්ද? අවශ්‍ය දේ ළඟ තියාගෙන අනවශ්‍ය දේ ඉවත් කිරීම. තවත් නිර්වචනයක් කරොත් එහෙම ජාමික මේකට මේ අපේ මේ අද කතා කරන මාතෘකාවට ඵලදායීතාව යනු තමන්ට තිබෙන සම්පත් වලින් තමන්ට තියෙන සම්පත වර්ග කිලෝමීටර් 610යි. ඒකෙන් 870ක් වතුර. ඒක තිබෙන සම්පත් වලින් ප්‍රශස්ත ප්‍රතිඵලයක් ලබා ප්‍රශස්ත කියන්නේ ගුණාත්මක ප්‍රතිඵලයක් ලබා ගන්න ඕන. හැබැයි පරිසරයට හානි කරන්න බෑ. ජීවින්ට හානි කරන්න බෑ. සමාජයට හානි කරන්න බෑ. අපිට එහෙමන අතීත ගැමුණු විජේබා දැන් අපි කියනවා අපිට පේනවා රුවන්වැලිසෑය ගොඩ නැගුවා. පරාක්‍රම සමුද්‍රයේ ගොඩ නැගුවා. කලාව ඒවා ගොඩ නැගුවා. ඒ කාලේ රජවරු වැහි වතුර ඉතුරු කරා. නේ හසින් වැටෙන එක වතුර බින්දුවක්වත් අපතේන්න එපා කියනවා. යමන්න එපා කියලා උපදෙස් දුන්නා. ඉතිහාසය අද අපි ප්‍රතික්ෂේප කරනවා. ඉතිහාසයෙන් කියනවා මිනිස්සු ඉතිහාසයෙන් මොකටද අපිට? මට එක දොස්තර මහත්තයෙක් කියනවා මේ ටිකක් ගත් දොස්තර මහත්තයෙක් විශේෂඥ වෛද්‍යවරයෙක්. මේ මොනවද ඉගෙන ගන්න? මේවද ඉගෙන ගන්න ඕන. එහෙනම් මම මොනවද ඉගෙන ගන්න ඕන කියලා. ඉස්සරහා දිනුව ගැන වෛද්‍ය විද්‍යාව ගැන මේ වෛද්‍ය විද්‍යාව දිනු වෙන මිනිස්සු ලෙඩ කරන්න නේ හදන්නේ. මේ වෛද්‍ය විද්‍යාවක් ඕනද මිනිස්සු ලෙඩ වෙන්නේ නැත්තම්? මේ කල්පනා කරන්න මේ මිනිස්සු ස්පිරිතාලේ කරන මේටන් ඕන එක මයින් අහනවා. ආමුදුනේ ඵලදායීතාව ස්පිරිතාලේ වැඩි කරන්නේ කොහොමද? ඉතින් මං කව ඔබතුමියනේ මට කියලා දෙන්න ඕන. ඉතින් මගෙන් කොට වැඩක් නෑ. ඒවා කියනවා නෑ අපි මේ මං කව මං දෙන උත්තරේ ඇහුවම මට කේන්ති යනවා. හරිද? මං දෙනවා. ඒකට මොකද්ද මම උත්තරේ කිව්වා. මම කිව්වා මේ ස්පිරිතාලේ කොච්චර ඇඳන් තියනවද? අපි හිතමු 250ක් කිව්වා කියලා. මේ එක ඇඳකවත් ලෙඩෙක් නැත්තම් ඵලදායීතාව ගන්න වෙලා. ඒක මාර කතාවක් නේ. එහෙම වුණා නම් අපේ රස්සාවට මොකද වෙන්නේ? මං කව ඔබතුමීට රස්සාව දෙන්න මට ලෙඩ වෙන්නද කියන්නේ? දැන් මේක තමයි මිනිස්සුන්ගේ මතේ. දැන් අපිට ගවන්නලා තියෙනවා චාමික 500 දක්වා යනවා 500 අඳන් යට ඉන්නේ. ඒක තමයි ඵලදායීතාව කියන්නේ යට ඉන්නේ. ඒ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නැහැ. ඉතින් මේ මම කරන්නම් මම කියලා දෙන්නම් ආපදා කල්පනා කරන එක කතා කරමු නිසා ඉස්සෙල්ලාම කරන්න ඕන අපි ගැටලුව තියෙනවා නම් හඳුනගන්න එපා. ගැටලුවක් මොකද්ද තියෙන එක හඳුන ගන්න ඕන. මේකේ මේ මහා විශාල ගොඩනැගිලි භූමි මොකද්දෝ කියන සංගම් තියෙනවා ආයතන තියෙනවා නේ පරිවේෂණ ආයතන තියෙනවා මේවා හඳුනගෙන ඉන්න යොමු කියන්නේ මොකක්ද අන්තිමේදී යන්න කොට යන්නේ නැහැලු. ඉතින් දෙයි හඳුන්නේ මේකද උත්තරේ යන්න කිව්වට යන්නේ නැහැ. ඊළඟ ගැටලුව හඳුන ගන්න ඕන ගැටලුව ඇති වෙන හේතුව හොයන්න ඕන. මේ ගැටලුව ඇති වෙන හේතුවක් තියෙනවා. ඊළඟට දත්ත සොයා ගන්න ඕන. මොනවද දත්ත කියන එක? ඊළඟට අදහස් ගන්න ඕන මිනිසුන්ගෙන්. මම නම් ෆැක්ටරි කරන්නේ අනිවාර්යෙන් මිනිසුන්ගේ අදහස් අරන් මගේ ඔළුවට වැඩිය එතන ඉන්න ඔළු 700 ගාණක් කියන ඔළු 700 ගාණ මම කියන්නේ හැමතිස්සෙම උඹලගේ ඔළුව තමයි වටිනාම ඔළුව. මොකද මගේ ඔළුවත් එක්ක මගේ ඔළුවෙන් විතරක් වැඩ කරන්න ගියොත් මොකද වෙන්නේ? මැෂින් එකේ වරදක් තියෙනවා නම් ඒ වරද මේ මිනිස්සයා හදනවා. ඊළඟට නිවැරදි තීරණ ගන්න ඕන. මේක දැන් මට තව ටිකක් මම කියන්නම්. රොබින්සන් කියන මිනිස්සයා දාර්ශනිකයෙක්. ඔහු කිව්වා මිනිස්සුන්ට තියෙනවා ගති හතරක්. තිරස්චන ගති, ළමා ගති, මෙලෙච්ච ගති, සත්‍ය ගති, සભ્ય ගති. සભ્ય ගති කියලා හතරක් තියෙනවා. මිනිස්සයා පාලනය කරන්න බෑ. කවදාවත් හාඳුනනේ ජීවිතේ මුළු මේ මිහිකතර තියෙන තුරු මිනිස් සම්පත පාලනය කරන්න බෑ. කන්ට්‍රෝල් කරන්න බෑ. මිනිස් සම්පත කරන්න පුළුවන් වැඩි දියුණු කිරීම පමණයි. අභිවර්ධනය කරන්න පුළුවන්. ඉන්න තැනින් තව ඉරට තියන්න පුළුවන්. මනස හදන්න පුළුවන්. නේ? අපි පාලනය කරනවා පර්සනල් මැනේජ්මන්ට් කියන මොන මැනේජ්මන්ට් එකද පර්සනල් මැනේජ් කරන්න බෑ. මැනේජ් කරන්න බෑ පර්සනල් මැනේජර්. පර්සනල් ඩෙවලොප්මන්ට් කරන්න පුළුවන්. හියුමන් රිසෝස් ඩෙවලොප්මන්ට් HRD HRM නෙමෙයි. මේ අපේ අයියලා මොකද්ද කරන්නේ? HRM
කළමනාකරණය ඒගොල්ලන්ගේ බඩ පුරව ගන්නවා. කළමනාකරණය කරනවා කිය. ගෙලිච්ච ගති බලවත් වී ශිෂ්ට ගතියටපත් වෙනවා. දැන් මෙතන ඔයා බලන්න කුරුල්ලෝ ටික අරගෙන හාමුදුරනේ බැලුවොත් වැස්සට කලින් කුරුල්ලා මොකද්ද කරන්නේ? කූඩු හදා ගන්නවා. නේ? වැස්සට කලින් කූඩු හදා ගන්නවා. කූඩු හදාගෙන ඉල්ලලා උන්ගේ ආරක්ෂාව සැලසනවා. වඳුරෙක් ඇවිල්ලා කඩනවා. හිතන්නකෝ. ඒක කවුද මෝඩයා ඒකට? ඉතින් මෝඩයන්ට කතා කරලා වැඩක් තියනවාද? මේ මම කියන්නේ මේ හදවතේ වේදනාවෙන් මේ පෞගේ කාලේ දැක්ක දේවල් හාමුදුරුවෝ අත්විඳලා තියෙනවා. මම දැනගෙන හිටියේ නෑ හාමුදුරුවෝ ඔච්චර මම වෙනත් පැත්තකට මගේ හිත යොමු කරලා තිබුණේ. මේ දැනගෙන හිටියනම් ඔබ වහන්සේ මම ඉස්සෙල්ලාම එනවා බලන්න. ඔච්චර ඊළඟට දැන් දැන් ඉංග්‍රීසෝල් කියන මිනිසාගේ නොමිනිස්කම් පිළිබඳ මෙබඳු මතයක් ඉදිරිපත් කරයි. මානව සමාජයේ ඉතිහාසයේ වහල්කම අධාර්මික භාවය සහ තිරස්චීන ගතිය පිළිබඳ කතාවකි. බුදු සමයෙන් තිරිසන් ගති යටපත් කොට මේ පිටරට මිනිස්සෙක් මේ කියන්නේ බුදු සමයෙන් තිරිසන් ගති යටපත් කොට සදාචාරයට ගරු කරන සමාජයක් බිහි කරනවා. ඔයාලට අපි ආමතුනේ දැන් බුදු වහන්සේ ඉස්සෙල්ලා කිව්වා මේක මේ ඉන්න කට්ටියට තේරුම් ගන්න මිනිස්සු තේරුම් ගන්න තියෙන දැන් බුදු ධර්මයෙන් කරන දේ. මේවා ගැන කතා කරන්න ගියොත් යාමික අපිට මේ කාලෙ මදි. හැන්දේ මේ හොද්දේ රස හැන්දේට නොදෙනෙන්නාසේ දහමේ රස නාමික බෞද්ධයට තේරෙන්නේ නැහැ කියලා අපි අහලා තියෙනවා. අපේ හාමුදුරුවෝ කියන ප්‍රකාශය හරහා අර අපිට මතක් වෙනවා අපේ මහින්ද හාමුදුරුවෝ කියපු කවියක්. බල්ලව පොළොන් නරු අනුරාපුර පෙදෙස සිතව පැවති නිදහසේ පෙර දවස. නගව් තව තවත් තිරසර තරුණ ගස වරයු යමව් නැගිටිව් නොපියව් දෙයස කියලා. මේ කවි හරහා අපේ ජාතිය අවදි කරා. අපිට මතක් වෙනවා මේ කවි වලින් තුන අපේ ජාතිකාභිමානය කුළු ගැන්නුවා හැටි. අපිට මේ සභාවේ ආචාර්ය වික්ටර් රත්නායකයන් ඉන්න හින්දා අපිට පුළුවන් පැරැන්නන් ගත් මගෙහි නොපෙරණී කුසේ පෙරට යන හැටි එතුමාගෙන් දැන කියාගෙන එතුමාගේ ගීතයේ රස විඳිට මේ අවස්ථාවේදී. චාමික ගීත රස වින්දනය කරනවා හා සමානවම මේ අපේ නායක ස්වාමීන් වහන්සේ දේශනා කරපු කිසියම් කරුණක් ගැන මට ටිකක් කතා කරන්න හිතුණා. එහෙමයි. මොකද මේ සියලු සත්වයෝ මානවයා ඇතුළු සත්ව සංහතියම සෝබා දහම විහිං නිර්මිතයි. ඒ කියන්නේ සෝබා දහම විහිං තමයි හදලා තියෙන්නේ. එතකොට එහෙමනම් මිනිහා කියන්නේ මනසින් උසස් කියන ඒ தත්ත්වයේ උඩ මිනිස්සයා කියනවා. එතකොට මේ මිනිස්යාගේ යුතුයකමක් තියෙනවා, අයිතියක් තියෙනවා, පරමාර්ථයේ විය යුතු ආකල්ප තියෙනවා. ඒ කියන්නේ අපි සෝබා දහම රැකගත යුතුයි කියන එක. අන්තිම තමයි සෝබා දහමට ගරු කළ යුතුයි කියන එක. භූමි විෂමතා ලක්ෂණ අනුව මුළු මේ පෘථුවිය බිහි වෙලා තියෙන දිහා බලපුවාම අපේ හාමුදුරනේ මට හිතෙන දේ ඒ රටවල් මේ මූදෙන් ඉස්මතු වෙලා හෝ නැත්තම් ඒවා ස්වාභාවිකව හැදිලා තියෙනවා නම් ඒ බිමේ වසන සියලු සත්වයෝට මේ කිසියම් ඉවක් තියෙනවා. දැන් අපිට හොඳම ආදර්ශය තමයි මෙතෙන්දි ගන්න තියෙන්නේ, උදාහරණය තමයි දැන් සුනාමිය ආපු වෙලාවේ අපේ හැමදෙරනේ සත්තු මැරුන්නේ නැහැ. එහෙමයි. සත්තු මැරුණේ නැහැ. හැබැයි ගෙවල් වල කූඩු වල දාලා ඉන්නවනම් බලල්ලු දන්වැල් දාලා බැඳලා ඉන්නවනම් ඒ සත්තු මැරුණා. නමුත් ඒ සත්තු පසු කාලීනව අපිට ආරංචි ආපු විදිහට ඒගොල්ලෝ සුනාමියේ එන්න දවස් 5කට 6කට උඩින් බුර උඩු බුරනවලු මේ ඒ කියන්නේ මාව මුදා හැරපන් කියන එක මේ බන්ධනයෙන් ගලවපන් කියන එක. එතකොට සත්වයින්ට තියෙන ඉවවත් අපිට තිබිලා නැහැ. ඒකනේ මේ තරම් මිනිස් සංහතියක් ඝාතනය වුණා. ඒ කියන්නේ සෝබා දහමේ බලපෑමෙන්. මොකද සෝබා දහමේ මෙහෙම දෙයක් කෙරෙනවාය කියන ඉව අපිට දැනෙන්නට වෙදිහක් නැහැ. හාමුදුරනේ සාල් මහත්තයෝ මම හිතන්නේ ඒ නොදැනෙන්නට හේතුව සෝබා දහමෙන් පිට ක්‍රියාදාමයන් උඩම තමයි අපි යැපෙන්නේ සහ අපි ජීවත් වෙන්නේ. කන බොන දේ, අඳින පළඳින දේ ඔබ වහන්සේ කිව්වා ඊටාම පිරිසිදු හුස්මක් ආස්වාස කරලා ප්‍රස්වාස කරන්නේ අන්තිම ජරා සුසුමක් කියලා. ඉතින් මේ වගේ මේ අපේ තියෙන ගති පැවතුම් චර්යා ධර්ම යහපත් වෙනතුරු මං හිතන්නේ සෝබා දහම අපිට මේ බලපෑම කරනවා. සෝබා දහමෙන් අපිට ව්‍යසනයක්ම කරන්න බලනවා. ඒ කියන්නේ මොකද අපිට ඉවක් නැහැ ඒවා තේරුම් ගන්නට තරම්. ඒක නිසා මේක මම හිතන්නේ මීට වඩා විශාල විදිහට
මතධාරීන් ඇති මේවා විග්‍රහ කරන්න පුළුවන්. සබාදහමත් අවනත ලෝයේ කිසිවක් නැහැ කියලා කියනවා. ඔව්. ඉතින් ඒක නිසා සබාදහමත් එක්කලා ජීවත් වෙන්නේ යම් කිසි විදිහකටද නැත්නම් යහපත් විදිහට ජීවත් වෙනවාද එයාට ඒ ප්‍රතිඵලය මම හිතන්නේ නොඅඩුව පිළිසිදුව ලැබෙනවායි කියලා මා හිතනවා. ඒ වගේම ඔබ කිව්වාක් වගේ අපි තරකුම් රජතුමා ගැන මතක් කරා රවුලු ගැමුණු පඬු අබා කසුබු විජයබා කියලා මේ ගීතේත් අඩංගු වෙනවා. මම හිතන්නේ ඒ රජවර කරපු දේවල් දිහා බලනකොට අපේ කෘෂි සහ වාරි සංස්කෘතිය හරහා අපි මීට වඩා දියුණු ජාතියක් වුණා නම් මම හිතනවා මීට වඩා අපිට සබාදහම යහපත් ප්‍රතිචාරයක් දක්වාවි කියලා. කෙසේ වුණත් ඔබේ ඉල්ලීම පිට මා ගායන්න කැමති ගොළු මුහුදේ මුතු ඇටේ දහම් මාකරේ කියලා. මේ ගේ පද රචනාව මට ලියා දුන්නු ඒ මහා සාහිත්‍යදරයා ඒ පඬිතුමා අද අපාතල නැහැ. කලාශූරී අරිසෙන් අහබුදුවන්. එතුමා මගේ පළවෙනි ගුවන්විදුලි වැඩසටහනට ලියා දුන්නු ගීතයක් හැටියට මා අද ගායන්නේ එතුමාට නිවන් සුවම ලැබේවා අත් වේවා කියලා. මගේම සංගීතයෙන් මේ ගීතේ රසවත් කරගත්තා. අපි අහලා බලමු ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ. ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ රකිමු වවමු පන වගේ හේලී ලංකා රකිමු වවමු පන උදා හේලී ලංකා රකිමු වවමු පන වගේ හේලී ලංකා රකිමු වවමු පන උදා හේලී ලංකා හේලී ලංකා හේලී ලංකා වෙහෙර අහස සිඹින ඒ වැව් පෙළ සයුරු ගලට ලෙනට එළිය දුන් කැටයම් මහරු වෙහෙර අහස සිඹින ඒ වැව් පෙළ සයුරු ගලට ලෙනට එළිය දුන් කැටයම් මහරු හේලී ලංකා හේලී ලංකා හේලී ලංකා හේලී ලංකා ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ රවුලු ගැමුණු පඬු අබා කසුබු විජයබා ලොවේ පතල වූ එදා විරුපුතුන් ලබා රවුලු ගැමුණු පඬු අබා කසුබු විජයබා ලොවේ පතල වූ එදා විරුපුතුන් ලබා හේලී ලංකා හේලී ලංකා හේලී ලංකා හේලී ලංකා
හොඳයි අපේ හමුදුරනේ සබහාදහම සහ බුදුදහම අතර තියෙන සබදියාව අපේ අතීත අපේ හිටපු යුගකාරක සුධාරකයන් පිළිබඳ මේ සියලු කාරණා අපිට එකට බද්ධ වී තිබෙනවා එක ධම්මැලක පුරුක් වගේ අපේ හමුදුරනේ. අපි මේ වැඩසටහන නිමා කරන්නටත් කාලය ඇහිලා අපි නොදැනීම අපේ කාලය අපෙන් ඈත් වෙලා ගිහිල්ලා හැම හමු වීමකම වෙනවීමක් තියෙනවා වගේම අපේ හමුදුරනේ මේ හමු වීම තුලත් වෙනවීම සම්නිතවන් කරන්න කාලය ඇහිලා. අපේ හමුදුරනේ සමාලෝචනයක් හැටියට කොහොමද සබහාදහම බුදුදහම අතර මේ සබදියාව ආසෙන් අපේ සමාජයට දෙන පණිවිඩය ඔබ වහන්සේ. චාමික මම ආරම්භ කළේ සබහාදහම කියන්නේ බුදුදහමයි. බුදුදහම කියන්නේ මොකක්ද කියලා අහුවොත් සබහාදහමයි. මේ ලෝකෙට පහළ වෙච්ච විශිෂ්ටම බුද්ධිමතාණන් වහන්සේ සබහාධර්මයේ පිළිබඳ තමයි උන්වහන්සේ දේශනා කරපු 80000ක් ධර්මස්කන්ධය තුල විග්‍රහ වෙන්නේ. සබහාධර්මයට හානි කරන්න එපා. මේක අපි කිව්වට හරියන්නේ නැහැ. අපේ හැදෙන වැඩෙන දූ දරුවන්ට මං හිතන්නේ මුල ඉඳලම මේ පරිසරයට ආදරය කරන්න, සබහා ධර්මයට ආදරය කරන්න, ඊට පස්සේ තාක්ෂණයට ආදරය කරන්න ඉගෙනුවාට කමක් නැහැ. ඒ නිසා විශේෂයෙන් අද අපි වික්ටරත්නායක මැතිතුන් කිව්වා වගේ සබහා ධර්මයට හානි කරපු එකේ ප්‍රමාණය ගම් වතුර විතරක් නෙමෙයි. අද ඒක මොලේ තියෙන හැමෝටම තේරෙනවා. පාරක් තොටක ගියත් අපේ රටේ හැමතැනම ඇවිද්දත් මොනතරම් සංවර්ධිත රටක් හැටියට අපි පෙන්වන්න හැදුවට අපි හැමෝම තවමත් ඉන්නේ වනචාරී තැනක. අපේ හිත් දමනය වෙලා නැහැ. දහම් ආගම් 4කින් පෝෂණය වුණත් මේ ආගම් 4ම ඉන්න අපි තවමත් දහමෙන් පෝෂණය වෙලා නැහැ. ඇදහිලි ක්‍රම වලින් පෝෂණය වෙලා ඇති. පොල් ගෙඩිය පොල් ගහලත් කෑලි ටික එතන විසිකලා දාලා එනවා. දෙවියන්ට පළතුරු ටික දීලා දෙවියෝ වැඩ ඉන්න මිදුලෙම තමයි ඉතුරු පළතුරු කෑලි ටික විසිකලා දාලා යන්නේ. දේව මන්දිරේ ගඳ ගහන තැනටපත් කරනවා. අඩුම ගානේ අපි එකතු කරන කුණු ටික එකතු කරලා ඇලට ගඟට දිය කඳුරට තමයි දාන්නේ ගොඩක් වෙලා. කුණු හලන්න ගිහින්. මේ වගේ ස්වභාව ධර්මයට හානි කරන පැති හොයන්න ගියොත් කෙලවරක් නැතු. ඒක රජවරුන්ට පමණක් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අපි මිනිස්සු හැටියට මම මුලින්ම මතක් කළා මේ ස්වභාව ධර්මයේ නිර්මාණයක් තිරිසන් සතා කවදාකවත් ස්වභාව ධර්මයට එරෙහි වෙලා නැහැ. උසස් මනසක් තියෙන මිනිස්සු හැටියට අපි විශාල වශයෙන් හානි කරන පුද්ගලයෝ ඉන්නවා. ස්වභාව ධර්මයට පණටත් වඩා ආදරය කරන මිනිස්සු ඉන්නවා. මොන ජාතියෙත් මොන ආගම. එහෙමනම් රත්තරන් අපි ස්වාමීන් වහන්සේ වතුරට යට වෙච්ච විශාල පිරිසට ස්වාමීන් වහන්සේලා ගිහි පැවිදි හැමෝම මේ උපකාරය කරනවා. ඒ නිසා මේ අසරණයන්ට පිහිට වීමත් මනුෂ්‍ය ධර්මයක්. ඒ නිසා හැම දිනාටම ගෞරවයෙන් ආරාධනා කරන්නේ අද අදිෂ්ඨානයක් ගන්න. මම මිනිසෙක් හැටියට මැරෙනකොට මම ස්වභාව ධර්මයට ආදරය කරපු මිනිසෙක් හැටියට මැරිලා යනවා. එතකොට ඔබ ඊළඟට ගිහිල්ලා උපදින්නේ හොඳට හුස්ම ගන්න පුළුවන් තැනක, බොන්න පුළුවන් වතුර ටිකක් තියෙන තැනක. අද බලන්නකො ලංකාවේ මිනිස්සු ජලයට කරපු හානිය කොච්චරද කියනවා නම් මේ තරම් පිරිසිදු ජල උල්පත් තියෙන රටේ බර තොගයක් ක්ලෝරින් තමයි බොන්නේ. ඉතින් එච්චර පව පළ දීලා අපට. ඒ නිසා අපි ස්වභාව ධර්මයට ආදරය කරමු, දහමෙන් පෝෂණය වෙමු. පුළුවන් තරම් කරුණා මෛත්‍රියෙන් සියලු සත්වයන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියන තැන ඉඳගෙන අපේ ජීවිත කාලේ අපි අපට ආදරය කරමින් ස්වභාව ධර්මයට ආදරය කරන පින් ඇති කෙනෙක් වෙන්න ඔබට වාසනාව ලැබේවායි එක හිතින්මයි ප්‍රාර්ථනා කරන්නේ. හොඳයි. අපේ හාමුදුරුවෝ දුන්න පණිවිඩය ඉතාමත්ම වටිනවා. අපේ ලාල් පොන්සේකා මැතිතුමාගෙනුත් වචනයක් හෝ කතා නොකර මේ සාකච්ඡාව හමාර කරොත් මේක අසම්පූර්ණ කතිකාවක් වේ, අසම්පූර්ණ සාකච්ඡාවක් වෙන නිසා ඔබතුමාට විනාඩියක හෝ ප්‍රවේශයක් ලබා දෙන්නට නොකරොත් ඒක අඩුවක් වෙනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා ලාල් පොන්සේකා මැතිතුමනි අපි මේ අවසන් කරන ගීතයත් මේ තුන්හෙලේ පුරා හමා යන ගීතයක්. මේ ගීතය තුලිනුත් කිසිම ಜಾති ආගම් ભેද කුලමල ભેදයකින් තොරව අපේ තුන් හෙලේම එක්සත් එක්සිත යන ගීතයක් තමයි අපි කියන්නේ. මේ ගම් අතුර ගලනකොටත් මේක දෙමළ ගෙදර, මේක මුස්ලිම් ගෙදර, මේක සිංහල ගෙදර කියලා බැලුවේ නැහැ. හැම දිනාට සමව බැලුවේ. මේක උස් පහත් ભેදයක් බැලුවේ නැහැ. දුප්පත් පොහොසත් ભેදයක් බැලුවේ නැහැ. මේ සබහාදහම හැම දිනාටම සමව සැලකීම පිළිබඳවත් ඔබතුමා මේ සාකච්ඡාවේ බුදුදහම සබහාදහම ඵලදායිතාව මේ සියලු කාරණාත් එක්ක ඔබතුමාගේ පණිවිඩයත් අපේ සමාජයට වැදගත් වේවි දැන කියා ගන්නට. හොඳයි. අපි ඔක්කොම රජවරු. ඔක්කොම වැසියෝ.
හැබැයි මේ කතා කරන්නේ අර අපි දන්න රජවරුන් ගැන නෙවෙයි. හරි. මේ කතා කරන්නේ අපි ඔක්කොම රජවරු විය යුතුයි. මේ රටවැසියෝ සියල්ලම රජවරු විය යුතුයි. ඒ තත්ත්වයට ගන්න අපිට නොයෙකුත් ක්‍රම තියෙනවා. ඒවා ප්‍රයෝජනට ගන්න දෙකමයි තියෙන්නේ. නොදැන කරනවා නෙමෙයි. මේ මිනිස්සු දන්නවා හොඳටම මේවා තමයි අවශ්‍ය සංකල්ප. නමුත් ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ නොයෙකුත් යම් හේතු කාරණා වුණ. මම අවසන් කරන්නම් චාමික හරිත ඵලදායිතා කියන වචනේ. හරිත කියන්නේ කොළ පාට. නිල්ල පිරුණු රටක්. නිල්ල පිරුණු රටක්. ගස් කොළන් වලට හානි කරන, ඇලදොල ගංගා වලට හානි කරන, මෙතුමා කිව්වාගේ හන්තානේ කන්දට හානි කරන මේ සුන්දර ස්ථාන වලට හානි කරන සමාජයක් ඉන්න රටක හරිත ඵලදායිතාවක් නැහැ හාමුදුරනේ. මල් පෝච්චියක් ගෙදර තියාගත්තා කියලා හරිත ඵලදායිතාවක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට දැන් තවත් එකක් තමයි මේ හන්තානේ කන්ද ගැන කතා කරනකොට අපිට අත්දැකීම් තියෙනවා. මේ හන්තානේ කන්දේ අපි නගින්නේ තනියමත් නෙමෙයි. නැග්ගේ තනියමත් නෙමෙයි. කුඩැල්ලෝ ඉන්නවා. වහා විශාල ප්‍රමාණයක් කුඩැල්ලෝ ඉන්නවා. මේ කුඩැල්ලෝ කකුල් එල්ලෙනවා. මොන සුන්දර තත්ත්වයක්ද හාමුදුරනේ. මේ කුඩැල්ලෝ එල්ලුනහම කුඩැල්ල ගලවන්න කෙනෙක් ඉන්නවා ළඟ. හරි. මේ ගලවන්න කෙනෙක් ළඟ ඉන්නවා. ඊට පස්සේ එයාගේ ගලවන්න ඕන අපි. මම අපේ පුතාට දීපු වදනකින් මම මෙච්චර ඉවර කරන්නම්. මොකද ඔහු අපසු උසස් පෙළ විභාගයට මේ සැරේ වාඩි වෙනවා. නැගපන් හන්තානේ නගින්න පේරාදෙනට යන්න වෙනවා. හරි. එතකන් ඉවසපන්. ඊට පස්සේ උඹ වටේ තවත් ඕන තරම් අයදී කුඩැල්ලෝ එලවන්න. කුඩැල්ලෝ ගලවන්න. හරි. ඒ අවස්ථාව විඳිනකන් ඉවසපන් පුතේ ඉවසපන් එච්චරයි. හොඳයි. ඉවසන ධන රුපියුදයට ජයකොඩිය කියලා අපි අහලා තින්නේ. නමුත් අභාග්‍යයට අද විශ්වවිද්‍යාලවල අපේ හාමුදුරනේ ලියලා තියෙන ඉවසන ධන රුපියුදයට ජයකොඩිය කියලා ලියපු වදන් පව විකෘති කරලා තිනවා මේ බටහිර අධ්‍යාපන ඊනියා සංස්කෘතිය හරහා. ඒක ලියලා තියෙන අපේ හාමුදුරනේ ඉවසන ධන රුපියුදයට ජයකොඩිය මේ කිව් එකාගේ කට කෑවත් මදිය කියලා අපේ හාමුදුරනේ අද දවසේදී මේ ඊනියා සංස්කෘතියෙන් අපේ ජනවහරේ එන වදන් පව විකෘති කරලා තියෙනවා. අපි මේ වැඩසටහන නිමා කරන්නට අවශ්‍යයි. අපිට මේ සඳහා අනුග්‍රහය ලබා දෙන වෝග්ජෝල සායතනය පිළිබඳ කෘතවේදීව අපි සිහිපත් කරනවා. ඒ වගේම මේ සඳහා අපිට නිරන්තර උපදේශකත්වයේ සපයන TNL මාධ්‍ය ජාලයේ ගරු සභාපති අපේ රටේ ඉන්න ප්‍රවීණතම මාධ්‍යවේදී අපේ රූපවාහිනිය හඳුන්වා දුන්න නිර්මාතෘවරයා ආශාන් වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේම අපේ නිෂ්පාදක කාර්ය මණ්ඩලය පිළිබඳවත් අපි කෘතවේදීව සිහිපත් කරනවා. අපි මේ වැඩසටහන අපේ විශේෂයෙන්ම අපේ කල්යාණ මිත්‍ර චාමික ජනකාන්ත සොයුරා පිළිබඳවත් අපි මේ වෙලාවේ සිහිපත් කරමින් අපි මේ වැඩසටහනෙන් සමුගන්නේ. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ මේ ගීතයෙන්. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ. අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු තුන් සිංහලයම දූ දරුවෝ. තුන් සිංහලයම දූ දරුවෝ. ජයදද වන්දා සිරිදුව කැන්දා. ජයදද වන්දා සිරිදුව කැන්දා. රුපුසෙන් ඔද තෙද සින්දා. හද අරවින්දා කර සිරි නන්දා. හද අරවින්දා කර සිරි නන්දා. පරගැති සිත ගත වින්දා. පරගැති සිත ගත වින්දා. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ. අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු තුන් සිංහලයම දූ දරුවෝ. තුන් සිංහලයම දූ දරුවෝ.
හිසමල් පිපුණා හසරල් නැගුණා හිසමල් පිපුණා හසරල් නැගුණා හද සෝගිනි දැල් නිවුණා නෙතු කැන්දිලුණා සිතුවල් බැඳුණා නෙතු කැන්දිලුණා සිතුවල් බැඳුණා ජය මංගල ගී ගැයුණා ජය මංගල ගී ගැයුණා අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු තුන් සිංහලයම දූදරුවෝ තුන් සිංහලයම දූදරුවෝ තුන් සිංහලයම දූදරුවෝ තුන් සිංහලයම දූදරුවෝ